මෛත්‍රී භාවනාව බුද්ධ ශාසනයක් තියෙන කාලෙදිත් නැති කාලෙදිත් තිබුණා. හැබැයි බුද්ධ ශාසනයක් තියෙනකොට ඒක හරියට හේතුඵල හැටියට දැකලා නිවනට අරමුණු කරගෙන නැත්නම් නිවන් දක්වා ඒක පවත්වන්න විදිහ බුදුරජාණන් වහන්සේ දේශනා කරා. අනික් කාලේ බ්‍රහ්ම ලෝකයට යන්න තමයි මෛත්‍රී භාවනාව තිබුණේ. හැබැයි බුද්ධ ශාසනයකදී ඒක නිවන දක්වාම උපයෝග කරගන්න විදිහ බුදුරජාණන් වහන්සේ දේශනා කරා. මෛත්‍රිය කියලා කියන්නේ මොකක්ද කියලා අපි බලමු. මෛත්‍රියට දහමෙදි කියන්නේ මෙත්තා චේතෝ විමුක්තිය කියලා. මෙත්තා කියලා කියන්නේ සියලු සත්වයන්ට වෛර නැත්තෝ වෙත්වා, බය නැත්තෝ වෙත්වා, සුවපත් වෙත්වා කියලා හිතන කමට කිව්වා මෙත්තා කියලා. නැත්නම් වඩන කමට. නැත්නම් පුරුදු කරන කමට. කියන්නේ සියලු සත්වයෝ වෛර නැතුව, බය නැතුව, සුවපත් ඉදිත්වා කියලා වඩනවා. ඒ වඩන කමට කිව්වා මෙත්තා කියලා. චේතෝ කියන්නේ හිතනවා කියලා. ඒ කියන්නේ චිත්තය. එහෙනම් චිත්ත කියන එක තමයි චේතෝ කියන්නේ නැත්නම් හිත කියලා. මෛත්‍රී සිත. නැත්නම් මෛත්‍රී සිත චිත්තය නැත්නම්. ඊළඟට විමුක්තිය කියලා කියන්නේ ද්වේෂය, ක්‍රෝධය එවැනි ඔක්කොම දේවල් දේශයට අයිති, දේශයත් එක්ක තියෙන ඔක්කොම දේවල් වලින් මිදෙන එකට. තරහ, පුපුරන ගතිය, ක්‍රෝධය, බද්ධ වෛරය ඔය ඔක්කොම දේශයෙන් මිදෙන එකට කිව්වා විමුක්තිය කියලා. සියලු සත්වෝ වෛර නැතුව, බය නැතුව, සුවපත්ව ඉඳිත්වා කියලා වඩනකොට අපි සම්පූර්ණයෙන් දේශයෙන් මිදෙනවා. අපේ හිතේ ද්වේෂය නැති වෙලා යනවා. ඒක තමයි ඒකේ අර්ථය. මෙත්තා චේතෝ විමුක්තිය. මෛත්‍රිය වඩනකොට අපිට ලැබෙන දේවල් මොනවද? ප්‍රධානම දේ තමයි බුද්ධ ශාසනයක් තියෙනකොට අපේ කෙලෙස් තුනී වෙලා ඒක නිවනට හේතු වෙනවා. ඒ කියන්නේ රාග ද්වේෂ මොහ අඩු වෙනවා. බොහෝම යටපත් වෙනවා. මොකද මෛත්‍රිය වඩනකොට ඒක කුසලයක්, රූපාවචර කුසලයක් මුල් අවස්ථාව එම් කරනකොට අකුසල් එන්නේ නැහැ. ඔන්න ඔය දේ තමයි මූලිකව සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ නිවනට අපිව ලං කරලා තියෙනවා. නිවනට කිට්ටු කරනවා. මොකද කෙලෙස් නැති කරන එක නිවන කියන්නේ. එහෙම නැත්නම් රාග දේශ මොහ නැති කරන එක. කෙලෙස් කියවම තව ගොඩක් ඒවා තියෙනවා. නමුත් සරලව ගත්තොත් රාග දේශ මොහ ප්‍රහාණය. එහෙනම් මෛත්‍රිය වඩනකොට රාග දේශ මොහ බොහෝම යටපත් වෙනවා. කියන්නේ මෛත්‍රිය නම් කෙලෙස් තුනී කරලා අඩු කරලා නිවනට යන්න අපිට මඟ සලස්සනවා. නැත්නම් අපිට පොඩ්ඩක් විදර්ශනා කරලා නිවනට ලං වෙන්න පුළුවන්. බහුතර කෙලෙස් යටපත් කරලා. මෛත්‍රියෙන් කරන්නේ වෙන්නේ දෙයක්. ඒ වගේම මෛත්‍රියේ ආනිසංස ගොඩාක් තියෙනවා. මෛත්‍රිය කියන්නේ රූපාවචර ලෝකෙ ඉපදෙන්න හේතු වෙන එකක්. එහෙමනම් මෛත්‍රිය වැඩුවාම අපි බ්‍රහ්ම ලෝක යනවා. එහෙම නැත්නම් දෙවෙනි තුන්වෙනි ධ්‍යාන දක්වා යන්නත් පුළුවන්. මෛත්‍රිය වඩලා ඒ තැන්වලත් උපදිනවා. එහෙනම් කාම භූමිය ඉක්ම යනවා. කියන්නේ සැප දුක දෙකම තියෙන මේ කන බොන ආහාරය පාවිච්චි කරන, භාවිතා කරන බොහෝ පීඩාවන් තියෙන කාම ලෝකෙ ඉක්ම යනවා. රූපාවචරය වෙනවා අපි නැත්තම්. රූපාවචර වුණාම අපේ ප්‍රශ්න ගොඩාක් විසඳෙනවා. කියන රූප ධාතුවේ ඉපදුනොත් අපි රූපාවචර කුසලයක් කරලා එහෙ ගොඩක් ප්‍රශ්න නැහැ. ඒ දුක කියන වචනේවත් නැහැ. කායක් ඇත්තෙත් නැහැ. කායික දුකක් හටගන්න මනෝමය රූපයක් තියෙන්නේ. එතකොට ඒ වගේම එහෙ දුම්නස නෙමෙයි තියෙන්නේ සොම්නස. ධ්‍යාන තලයන්. ඒ දුක නැහැ. දුම්නසත් නැහැ. හැම වෙලාවම සුවසේ ඉන්න පුළුවන්. ඒගොල්ලන්ගේ මට්ටම මේක. එතන ඉඳලා අකුසල් කරන්න බැහැම නෙමෙයි. මිත්‍යා දෘෂ්ටි තියෙන්න පුළුවන්. නමුත් සාමාන්‍ය අකුසල්
කරන්න දේවල් නැහැ. කාමාවචරණය අකුසල් ගොඩක්. ඔක්කොම අකුසල් කාමාවචර. ඒ කියන්නේ කාමයට එක්කනේ තියෙන ලෝභකමත් එක්ක. නැත්නම් තරහයි මෝඩකමයි එක්ක. එවැනි දේවල් එහෙ නැහැ. මොකද කාම රාග පටිඝ අනුසය වෙන්නෙත් නැහැ. ඒ වගේ තැනකදී. ඉතින් ඒ තරම් හොඳ තැනක්. ඒ වගේම මෛත්‍රිය කරනකොට අපි මෛත්‍රී හැඟීමකින් ඉන්නේ. හොඳ මෛත්‍රියකින් අපි ඉන්නකොට අපේ හිත බොහෝම නිවිලා, සැනසෙලා, ශාන්ත වෙලා. ඒ වගේම තමයි හිත කය සැහැල්ලුයි. ඒ කියන්නේ නිබරයි. නැත්නම් මෘදුයි. හොඳට කර්මන්නේයි. ඒ වගේම හොඳට ප්‍රගුණයි. ඒ වගේම තමයි ඍජුයි. ඇද නැහැ, වංක නැහැ. සටකපට මායා එන්නේ නැහැ. අන්නේම ඉන්නකොට අපිට සුවසේ නිදා ගන්න පුළුවන්. ඇයි? අපේ හිතට ඕනේ නැති අකුසල් එන්නේ නැහැ, රාග එන්නේ නැහැ, ද්වේෂ මෝහ එන්නේ නැහැ. ඒවා යටපත් වෙලා. ඒ වගේම උදේ නැගිටිනකොටත් සුවසේ නැගිටින්නත් පුළුවන්. ඇයි? අපේ හිතේ අකුසල් නැහැ. අපි ඉන්නේ බොහොම ප්‍රීතියෙන් සතුටින්. ඒ වගේම අපේ ජීවිතේ බොහොම නිවිලා සැනසීලා තියෙන්නේ. එතකොට නපුරු හිණ දකින්නෙත් නැහැ. එහෙම ඉන්නකොට අපේ මුහුණ බොහෝම ප්‍රසන්න වෙනවා. එයි ඒ රූපය වෙනස් වෙනවා. ඒ තියෙන එකඟකමත් එක්ක, ඒ තියෙන සතුටත් එක්ක. මොකද නාම රූප ප්‍රත්‍යයෙන් තමයි විඥානේ තියෙන. විඥානේ ප්‍රත්‍යයෙන් තමයි නාම රූප තියෙන්නේ. එහෙනම් අපේ හිත සැහැල්ලු වෙන්න ඒක කයටත් දැනෙනවා. ඒකට කයත් බොහෝම කර්මන්නේ වෙලා, නම්මශීලී වෙලා, ඒ වගේ තමයි මූණ ප්‍රසන්න වෙනවා. ඒ වගේම එහෙම අපි භාවනාවේ ඉන්නකොට ඒ විදිහට ලෝකෙට මෛත්‍රිය වඩනකොට අපි කොයි වෙලාවකත් එයාට හිංසාව ආදීවත් එයාට කරදරයක් කරන්න, පීඩාවක් කරන්න හිතන්නේ නැහැ. අන්න එතකොට මිනිස්යන්ට අපි ප්‍රිය වෙනවා. ඒ කියන්නේ අපි කිසිම මිනිසෙකුට පීඩාවක් කරදරයක් ඒ වෙලාවට කරන්නේ නැහැ. මෛත්‍රිය වඩන කෙනා කාටවත් කරදර කරන්නේ නැහැ. හිංසා කරන්නේ නැහැ. එතකොට මිනිස්යන්ට ප්‍රිය වෙනවා. ඒ වගේම තමයි අනික් කාටවත් හානි කරන්නේ නැති නිසා එයාටත් මෛත්‍රී කරුණාවෙන්ම හිතන නිසා, මෛත්‍රියෙන්ම හිතන නිසා එයාට වෛර නැතුව, බය නැතුව සෝපත්ත ඉන්න කියලා අපි හිතනකොට ඒව අපි දුකට දාන්නේ නැහැ. බය කරන්නේත් නැහැ. එයාට වෛර කරන්නේත් නැහැ කොහොමද? අපි ළඟ තියෙන අවෛරී චේතනාවක්. එයාට කිසිම අපෙන් හානියක් නැහැ. එහෙනම් අමනුෂ්‍යයන්ටත් ප්‍රිය වෙනවා. ඒ වගේම එහෙම මෛත්‍රියෙන් ඉන්නකොට කාරණා දෙකකින් ඒ අමනුෂ්‍යයත් අපිට ප්‍රිය වෙලා අනික් පැත්තට දෙවියෝ රකින්නවා. ඒ බුද්ධ ශාසනයක් තියෙන කාලෙක සතරවරම් දෙවියෝ, සක්‍රය ඒ වගේ ඉන්නවා. ගොඩාක් බුද්ධ ශාසනයෙන් යහපතක් ගත්ත අය. ඒ අය තුනුරුවන් සරණ ගිය අය. ඒ අය සමහරට ආර්ය ශ්‍රාවකයෝ. ඒ අය ආරක්ෂා කරනවා ධාමයේ දෙන අයව. එහෙනම් දෙවියන්ගේ ආරක්ෂාව පිට රැකවරණයත් හම්බ වෙනවා. ඒ වගේම අපේ මෛත්‍රිය වඩනවා කියන්නේ අපේ සිහිය හොඳයි, සම්මා සතිය. ඒ සිහියෙන් ඉන්නකොට අපි ප්‍රමාද වෙන්නේ නැහැ. ඒ වගේම සිහි මුලා වෙන්නේ නැහැ. එයි අපි බොහෝම සිහිය දියුණු කරලා එකම අරමුණක තියාගෙන ඉන්න. මෛත්‍රියෙම ඉන්න. අන්න යාගේ සිහිය හොඳ නිසා යා මරණකොට සිහි මුලා වෙන්නේ. ඊළඟට අපි කරේ රූපාවචර කර්මයක්. ඒක නිසා අපි ඊට වඩා එහාට ගියේ නැත්තම්, ඒ කියන්නේ රහත් උනේ නැත්තම්, අනාගාමීලා සුද්ධාවාස වලට ගියේ නැත්තම්, එහෙම නැත්තම් සමාපatti හතරක් තියෙනවා. ඒව වඩලා තවත් එහාට ගියේ නැත්තම් අපි බ්‍රහ්ම ලෝකේ උපදිනවා. ඒ වගේම චතුරාර්ය සත්‍ය දන්න කෙනා, ආර්ය ශ්‍රාවකයා බ්‍රහ්ම ලෝකෙ ගිහිල්ලා ඒදි පිරුණම් පානවා. නැත්නම් ඒ තැන්වල උපදිලා මෛත්‍රිය වැඩුවාම මේ වගේ කාලෙක බුද්ධ ශාසනයට අනුව මෛත්‍රිය වැඩුවොත් ආයි පල්ලෙහාට එන්නේ නැහැ. ඒ මම නිවන් දකිනවා. මේ ජීවිතය දැක්කේ නැතත් ඊළඟට උඩට ගිහිල්ලා ඒ රූපාවචර ලෝකෙට ගිහිල්ලා ඒ ධර්මයේ ඊටු ටික වඩලා ඒ කාගෙන් හරි ධර්මය අහලා නැත්නම් Tamanටම සිහි වෙලා එහෙම නැත්නම් කවුරු හරි සිහි කරලා දන්න කෙනෙක්
නැත්නම් රහතන් වහන්සේ නමක් ගිහිල්ලා ඒ ධර්මයේ දේශනා කරනකොට ඒක අහගෙන ඉඳලා මොනවා හරි කාරණාවකින් ඒ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් එහෙදී. කළා ඒගොල්ලෝ එහෙදීම පිරිනිවන් පානවා. ඒගොල්ලෝ ආපහු මේ හීන පල්ලෙහා ලෝක වලට එන්නේ නැහැ. ඔන්න ඔය තරමට මෛත්‍රිය ප්‍රබලයි. මේ ජීවිතේ නිවන් දකින්නත් ඒක හේතු වෙනවා. නැතත් ඊළඟ ජීවිතවල නිවන් දකිනවා. ඉතින් ඔන්න ඔය මට්ටමට තේරුම් ගන්න මෛත්‍රිය වඩනවා කියලා කියන්නේ ඔන්න ඔය මට්ටමට වඩන එක. يعني කිසිම තරහක් එන්නේ නැති වෙන්න, කිසිම ද්වේෂයක් එන්නේ නැති වෙන්න, කිසිම වෛරයක් කිසිම කෙනෙක් කෙරෙහි එන්නේ නැති මට්ටමට වඩලා තියෙන්න ඕනේ. ඒ විමුක්තිය තියෙන්න ඕනේ. නැත්තම් චුට්ටක් වෙලා වඩලා අපිට මෛත්‍රිය පුළුවන් වචන ටික හුරුයි. එහෙම එකක් නෙමෙයි. කිසිම හේතුවක් නිසා තරහ එන්නේ නැති වෙන්න ඕනේ. උපමාවක් හැටියට කියතොත් බණ්ඩි කියතකින් කකුල් දෙක කපනවා කවුරු හරි කෙනෙක් තමන්ගේ. එහෙම කපන කොටත් නපුරු වචන නොකියෙන්න ඕනේ. කියන්නේ ඒ ආර්යශ්‍රැංග මාර්ගයෙන් පිටපණින්නේ නැහැ කියන එකයි කියන්නේ. සම්මා වාචා ඉතුරු වෙලා. ඒ වගේම ඒකට විරුද්ධව ක්‍රියාකාරී වෙන්නේ නැහැ. ජීවිතේ බේර ගන්න කියලා අනික් එක්කෙනා මරන්නවත් මොකක්වත් කරන්නේ නැහැ. කියන්නේ යහපත් ක්‍රියාව ඉතුරු වෙලා සම්මා කම්මන්තත් ඉතුරු වෙලා. ඒ වෙලාවේ තරහ ගන්නෙ නැහැ. සම්මා සංකල්ප ඉතුරු වෙලා. ඒ කියන්නේ මනා දැක්ම පිටලා හිටලා සම්මා දිට්ඨිය තියනවා දැන්. ඒ ඉඳ හිත භ්‍රාන්ත වෙන්නේ නැහැ, නොසන්සුන් වෙන්නේ නැහැ. එහෙනම් සම්මා සමාධිය තියෙනවා. ඔන්න ඔය විදිහට මෛත්‍රී භාවනාව වඩන්න ඕනේ ওই මට්ටමට. ඔන්න ඔය මට්ටමට වඩන්න නම් අපි මෛත්‍රී භාවනාව මොකක්ද කියලා කොහොමද කරන්නේ කියලා බුදුරජාණන් වහන්සේ කියපු විදිහට අපි දැනගෙන ඉන්න ඕනේ. අපිට ඕන විදිහට නෙමෙයි, අපිට හිතන විදිහට නෙමෙයි. බුදුරජාණන් වහන්සේ කියපු විදිහට කොහොමද මෛත්‍රිය වඩන්නේ කියලා අපි දැනන් ඉන්න ඕනේ. අන්න එහෙම දක්ෂ වෙන්න ඕනේ. එහෙම වෙලා අපි ඒක පුරුදු කරන්න ඕනේ. මෛත්‍රිය වැඩුවාම අපේ ජීවිතේ බලා ඉන්නේදී නිවෙනවා, සැනසෙනවා, සැපවත් වෙනවා. ඒ හින්දා ඒක බොහෝම හොඳ දෙයක්. අපිට පුළුවන් හැම වෙලාවෙම මෛත්‍රිය පුරුදු කරන්න ඕනේ. ඒක කරලා ජීවිතේ මෛත්‍රියක් බවටපත් වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි හැම වෙලාවකම මෛත්‍රියේ ඉන්න ඕනේ. මේ මෛත්‍රී හැඟීම ජීවිතේ බවටපත් වෙන්න ඕනේ. එයි අපි මැරෙන වෙලාව අපි දන්නෙත් නැහැ. එහෙනම් අපි එහෙම හිටියොත් ඒකෙන් පිරෙන්නේ නැතුව අපි ඒ රූපාවචර තලයන් වලට යනවා. මේ මෛත්‍රිය අනිත්‍ය බලලා මේ ජීවිතේ නිවන් දකින්නත් අපිට පුළුවන්. එහෙම නැත්නම් ඊළඟ ජීවිතයක නිවන් දකින්නත් පුළුවන්. ඒක තමන්ගේ කැමැත්ත, පුද්ගලයා අනුබද්ධයි. හැබැයි රූපාවචර කුසලයේ බුදුරජාණන් වහන්සේ ගරහන්නේ නැහැ. මතක තියාගන්න. අනාගාමී වෙච්ච අනුරුද්ධ ස්වාමීන් වහන්සේ නම් කිව්වා අසුචි චුට්ටක් තිබුණොත් ඒත් ගඳයි, මේ භවයේ මම පොඩ්ඩක්වත් වර්ණනා කරන්නේ නැහැ කියලා. හැබැයි ditta ධම්ම සුඛ විහරණයට රූපාවචර කුසලයේ බොහෝම යහපත්. ඒකේ දුකක් නැහැ. ඒක කාමයේ වගේ පීඩාකාරී නැහැ. බුදුරජාණන් වහන්සේත් ඒක අගය කරනවා. මහා පුඤ්ඤාය වගේ සූත්‍රයේ කියන්නේ මහණනි පින් කරව කියලා. පින කියන්නේ ඉෂ්ඨකාන්ත සැපයට තවත් නමක් කියලා. ඒ හින්දා ඒක වැරද්දක් නැහැ. හැබැයි රූපාවචර කුසලය කරන්න බෑ කාමයේදී. ඒකට කාමයේ අත්හැරින්න ඕනේ. මෛත්‍රිය වඩන්න පටන් ගන්න බෑ නෙමෙයි. කාම වස්තුන් වලට ඇලෙනවා කියන්නෙම, ඒවට කැමති වෙනවා කියන්නෙම, නැත්නම් කාම විතර්ක කරනවා කියන්නෙම රූපාවචර නෙමෙයි. කියන්නේ ඒකට කාමාවචරයි. කාමයේ හැසිරලා තියෙන්නේ. එහෙනම් කිසිම කාමාවචර කුසලයක්, කාමාවචර දෙයක් ගැන හිතන්න එපා. ඒවා අතහැරලා දාන්න. ඒවා අතහැරලා තමයි රූපාවචර කුසලය කරන්න ඕන. එහෙම නැත්නම් අර හොද මඩේ දානවා වගේ වැඩක්. එහෙම නැත්නම් අපි ආයෙ ඒවා හිතනවා නම් අපි කරන දේ ලොකු ඵල ප්‍රයෝජනයක් නැහැ.
පොඩ්ඩක් හරි තියෙනවා, පොඩ්ඩක් හරි වඩන එක හොඳයි. හැබැයි විපුල ඵලයක් ගන්න වෙන්නේ නැහැ. ඒක හොඳට තේරුම් ගන්න. මොකද කාමාවචර දේවල් වලට යනවා කියන්නේම රූපාවචරයෙන් පිරිනනවා. ඒක විශේෂකාමී වුණනම් අරූපාවචරයේ වට යන්න. නැත්තම් ඊට එහා ඒවට යන්න. හැබැයි කාමාවචරයට යනවා කියන්නේ අපි පිරිහීමකට ලක් වුණා විතරයි. එහෙනම් රූපාවචර කුසලයට හිත තියාගත්තාම කාමාවචර කුසල් හරියට නිකන් කාමාවචර කුසලයක් කරනට අකුසලයේ වගේ. ඒ කියන්නේ අපි පිරිහෙන්න හේතු වෙච්ච එකක්. අපිට හානි වෙන්න හේතු වෙච්ච එකක්. අපිට අපේ ගමනට බාධාවක්. හරියට පඩි පෙළක් දිගේ නැගගෙන ගිහිල්ලා ආපහු පල්ලෙහාට චුට්ටක් බහැලායි නගින්න යනවා වගේ වැඩක්. එන ආපහු පොඩ්ඩක් වහින්න වෙලා. එතකොට අපිට ආපහු ඒ ටික නගින්න වෙනවා. එහෙනම් කාමාවචර කුසල් ඒ වෙනකොට අතහැරලා දාන්න. ඒ රූපාවචර කුසලයට අවස්ථාව දෙන්න. ඒ වගේම මෛත්‍රිය වඩන්න ක්‍රම කීපයක් තියෙනවා. අපිට පුළුවන් දිසා වශයෙන් වඩන්න. දස දිසාවට එක එක දිසාවට පුරුදු කරන්න පුළුවන්. ඒ කියන්නේ උතුර, දකුණ, නැගෙනහිර, බටහිර ඒ වගේ දිසා තියෙනවනේ. ඒක අනු දිසා තියෙනවා. දිසා 4යි අනු දිසා 4යි. ඒ 8යි. ඒ වගේම උඩයි 8යි. ඔය විදිහට මෛත්‍රිය පතරවන්න පුළුවන්. ඒ වගේම අපිට පුළුවන් පුද්ගලය වශයෙන් සියලු මිනිස්සු, සියලු පිරිමි, සියලු ගැහැණු, සියලු දෙවියෝ, සියලු පෙරේතයෝ, නැත්නම් සියලු විනිපාතකයෝ, ඒ කියන්නේ දුකදී ඉන්නේ, අපායේ ඉන්නේ. ඒ වගේම සියලු බ්‍රහ්මයෝ ඒ වගේ වඩන්නත් පුළුවන්. එහෙම නැත්නම් සීමාවක් නැතුව, දිශාවක්වත් නැතුව සියලු සත්‍යෝ කියලා වඩන්නත් පුළුවන්. ඒවත් ආයෙත් ඔයකට කලවම් කරන්නත් පුළුවන්. ඒ කියන්නේ දකුණු දිශාවෙ ඉන්න සියලු සත්‍යෝ කියලා. නැත්නම් දකුණු දිශාවෙ ඉන්න සියලු මිනිස්සු කියලා. නැත්නම් සියලු ගැහැණුයි කියලා, සියලු දෙවියෝ කියලා. ඒ වගේ ටික කලවම් කරන්නත් පුළුවන්. ඕනනම් ඒක තමන්ගේ කැමැත්ත. හැබැයි එක ක්‍රමයක් කරන්න. ඔක්කොම කරන්න යන්න එපා. පොතේ තිබුණාට ඒ කරන්න පුළුවන් විදි කියලා තියෙන්නේ. ඒ ඔක්කොම කරන්න අවශ්‍ය නැහැ. අපි කරන්න ඕනේ අපේ වැඩේ විතරයි. එහෙම නැතුව අපි ඔක්කොම පුරුදු කරලා උපාධි ගන්නෑ. නැත්නම් මහාචාර්ය පදවියක් කරන රැකියාවක් කරන්නේ අනුන්ට උගන්වන්න කියලා. එහෙම අවශ්‍ය නැහැ. අපි කරන්නේ අපේ දුක නැති කරගන්න. ඒක කාට හරි කියලා දෙනකොට උනත් තමන් කරපු දේ කියලා දෙන්න. නැත්නම් තමන් කරන දේ කියලා දෙන්න. එහෙම නැත්නම් ඔක්කොම උගන්වන්න ඕන නැහැ. බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ නිසා ඒ ධර්මයේ හරියටම කියලා තියන්න ඕන නිසා අය බෙදලා පෙන්නලා. ඒ වයි රහතන් වහන්සේලා සමාජයට ඒවා නැවත නැවත පවත්තලා ඒ විදිහටම ඒ අංග සම්පූර්ණ වෙන්න. ඒක අපි කරන්න ඕන නැහැ. අපි අංග සම්පූර්ණ මේ දහම රකින්න කියලා පුරුදු කරන්න ගියොත් අපිට එකක්වත් නැති වෙලා යනවා. ඇයි? ඔක්කොම තියෙනව කරන්න බෑ එක්කෙනෙකුට. එක එක්කෙනාට එක එක දේවල්. එතකොට වහන්සලාත් නැත්තම් ලෝකේ නැත් අහන අයත් එකම දෙයක් විතරක් කරන්න. එකම විදියක් අරගෙන ඒක හොඳට පුරුදු කරන්න. කොච්චර පුරුදු කරනවද කියතොත් තරහ නැත්තටම නැති වෙන්න ඕන. අර කිව්වා වගේ කකුල් එක බණ්ඩි කියතක් අරගෙන කවුරු හරි කපන කොටත් නපුරු වචන නොකිය වෙන්න ඕනේ. එහෙම නැත්නම් හිංසාවාදී සිතුවිලි එන්නේ නැති වෙන්න ඕනේ. තරහ සිතුවිලි එන්නේ නැති වෙන්න ඕනේ. ඒ මෛත්‍රිය රැඳිලා තියෙන්නත් ඕනේ. ඒ කපන අය කෙරේවත් කේන්තියක් ගන්න නැති වෙන්න ඕනේ. අන්නේ මට්ටමට වැඩුවොත් මෛත්‍රිය වැඩුවා කියන ගණයට යනවා. කියන කිසිම හේතුවක් නිසා තරහ එන්නේ නැහැ. ඊට පස්සේ මෛත්‍රියේ තියෙන ස්කන්ධයන්ගේ උදේවැය බලලා ඒ වෙලාවේ මනසයි දහම් මනෝවිඤ්ඤාණය මේ තුන එකතුව ස්පර්ශය එක විඳලා හඳුනලා හිතලා දැනගන්නවා. නැත්නම් මනෝවිඤ්ඤාණ සම්පස්සයක් තියෙන්නේ. ඒකේ තියෙන යම් රූපයක්, වේදනාව, සංඥා, සංකාරයක්, විඥානයක් තියෙනවා නම් ඒ රූප උපාදානස්කන්ධය ගණයට යනවා. ඒ වේදනා උපාදානස්කන්ධය ගණයට යනවා. ඒ සංඥා උපාදානස්කන්ධය ගණයට යනවා.
ඒ සංස්කාර උපාදානස්කන්ධය ගණයට යනවා. ඒ විඥාන උපාදානස්කන්ධය ගණයට යනවා. මේ මෛත්‍රිය වඩනකොට තියෙන ස්කන්ධ පහ. මෛත්‍රිය අපි නවත්තනකොට නැත්නම් අරමුණ අතහැරලා වෙන අරමුණකට යනකොට නැත්නම් ඒකේ තියෙන ස්කන්ධ ටික සිහි කරනකොටම මෛත්‍රිය ඉවරයි. ඒ වෙලාවේ තියෙන ස්කන්ධ සිහි කරන එක. එහෙනම් අර මෛත්‍රියේ තිබුණ යම් රූපයක්, වේදනාවක්, සංඥාවක්, සංකාරයක්, විඥානයක් තිබුණා නම් ඒකේ තිබුණා නම් ඒ දේවල් මොනවා හරි රූප, වේදනා, සංඥා, සංකාර, විඥානය තියෙනවා. ඒ තියෙන දේවල් අපි නැති වුණා කියලා දැකලා. අපි මෛත්‍රිය වඩනකොට ඒ ටික තිබුණා. වඩලා ඉවර වෙනකොට අපි ඒ ස්කන්ධ ගැන හිතනකොට මෛත්‍රිය නැති වෙලා ඒ ස්කන්ධ ටිකත් නැති වෙලා. එන්නේ මේ වෙලාවේ ඒ දැනගන්න මනසෙන් දැනගන්නා සිද්ධියේ නැත්නම් වඩන මෛත්‍රියේ තීච්ච රූප වේදනා සංඥා සංකාර විඥාන අටගෙන තිබිලා දැන් නැති වෙලා. එහෙනම් ඒක අනිත්‍යයි. අනිත්‍ය නිසා දුකයි. අනිත්‍ය දුක් දෙයක් කරයක් නැහැ. කියන ආත්ම වශයෙන් ගන්න දෙයක් නැහැ ඒකේ. එහෙනම් අනාත්මයි. ඒවා මම නෙමෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙමෙයි කියලා මනා නුවණින් දකින්න ඕනේ. ඒක තමයි ඒකේ විදර්ශනාව. කියන අපි මෛත්‍රිය වඩනවා. මේ මෛත්‍රියේ තියෙන ස්කන්ධයන් අනිත්‍ය දුක අනාත්ම ලෙස දැකලා ඒක අතහැරලා දානවා. ඒව කෙරේ කලකිරලා නොයල්ලා මිදෙනවා. මුලින්ම අපි ලෝකෙම අතහැරලා මෛත්‍රියට ආවා. يعني ඇස කන නාසය දිව ශරීරයෙන් එන අරමුණු ඔක්කොම අතහැරියා. අතහැරලා මෛත්‍රියට ආවම නායතනේ. හිතන්න ගත්ත මෛත්‍රිය. ඊට පස්සේ මෛත්‍රියේ තියෙන එක සැපයි. ඒක දුක නැහැ. නමුත් ඒ ස්කන්ධය අනිත්‍යයි. අනිත්‍ය නිසා දුක එනවා. අපිට සදාකල් තියාගන්න බෑ. එහෙනම් නැති වෙනකොට දුක එනවා. අනිත්‍ය නිසා දුකයි. අනිත්‍ය දුක් දෙයක් වැඩක් නැති නිසා ඒවා මම කියලා නැත්නම් Taman කියලා ගන්න සුදුසු නැහැ. එන ඔක්කොම මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි කියලා අපි ඒ කෙරේ කලකිරෙනවා. මොකද්ද මේ වැඩේ? මේක අනිත්‍ය දෙයක්, දුක් දෙයක්. මේ කොච්චර මේක සැපයක් තිබුණත් ඒකත් එහෙමමයි. කියලා අනිත්‍ය දුක් අනාත්ම දෙයක් මගේ ආත්මය කියලා ගන්න සුදුසු නැහැ කියලා මනා නුවණින් දැකලා ඒ ටික අතහැරලා දානවා. එහෙම අතහැරලා දාන එකටම කිව්වා නිවන කියලා. ලෝකෙම ටික අතහැරලා නිවුණ අපි එක අරමුණක් තියාගෙන මෛත්‍රිය. ඒකත් අතහැරලා දැම්මහම ලෝකෙ ඔක්කොම අතහැරලා. එහෙනම් අපිව කලබල වෙන්න අපිට කලබලයක් ඇති කරන්න පුළුවන් දෙයක් ලෝකේ නැහැ. ලෝකෙ කිසිවක් Taman සහ බාහිර කියන දෙපැත්තේ තියෙන කිසිවක් අපි අල්ලගෙන නැහැ. ඔක්කොම අතහැරලා දාලා වැඩක් නැහැ කියලා. එහෙනම් ඒවා මොනවා වුණත් අපිට දුක එන්නේ නැහැ. ඒවා වෙනස් වුණත් නැති වුණත් ආයි නැවත ඉපදුනත් මොනවා හරි දේවල් මොනවා කරත් එන ආයි නැවත උපදිනවා කියන්නේ ඒ පරණ ඒවා ආපහු උපදිනව නෙමෙයි. මොනවා හරි දෙයක් නැවත ඉපදුනත් අලුත් රූප කොච්චර හම්බුණත් ඒ හැම එකකම වැඩක් නැහැ. ඒ විඳීම් හැඳිනීම් හිතීම් දැන ගැනීම නැත්නම් වේදනා සංඥා සංකාර විඥාන ඔක්කොම ප්‍රයෝජන ඇති දේවල් නෙමෙයි. අපි ඒක මනා නුවණින් දැකලා තියෙන්නේ. ඒ හින්දා ඒකෙන් අපි මිදෙනවා. ඒකට කිව්වා නිවන කියලා. ඔන්න ඔය විදිහට ඒ මෛත්‍රිය වඩලා නිවනට යන්න පුළුවන් මේ ජීවිතේදී. ඉතින් එහෙනම් මෛත්‍රිය කියන්නේ බොහොම හොඳ දෙයක්. සාමාන්‍ය ලෝකෙදී ලොකුම ප්‍රශ්නේ කේන්තිය යන එක. ලොකුම ප්‍රශ්නයක් හැමෝටම. එහෙනම් කේන්තිය සම්පූර්ණයෙන් නැති කරන්න මෛත්‍රියට පුළුවන්. හැබැයි ඒක වඩන්න ඕනේ අපි දැනගෙන. ඒක වඩනකොට හරි විදිහට කරන්න ඕන. නැත්තම් අපි වරද්ද ගන්නවා. වරද්දගෙන මෙන්න මොකක් හරි කරලා පස්සේ කියනවා අනේ මෛත්‍රිය වැඩුවට අපිට කේන්ති යනවනේ කියලා. අපි දන්නේ අපි වැරද්ද. අපි හිතන්නේ අපිට තේරෙන්නේ අපි වරද්දගෙනයි කරලා තියෙන්නේ කියලා. අන්තිමට සාසනය කෙරේ අපාදිනවා. හොඳයි. එහෙමනම් මෛත්‍රිය කරන විදිහ එක දිගට සියලු සත්‍යයන්ට තමයි මෛත්‍රිය වඩන්න ඕන. මම පුරුදු කරන්න හදන්නේ විදිහ. හැබැයි එකපාරට අමාරු හින්දා උපක්‍රමයක් කියන්නේ. මොකද්ද? ඉස්සෙල්ලම Taman ළඟ ඉන්න එක්කෙනෙක් කරගන්න. එයාට මෛත්‍රිය වඩන්න. ඊළඟට දෙන්නේ. ඊට පස්සේ කීප දෙනෙක්. ඊට පස්සේ මෙතන ගත්තොත් නම් මේ ශාලාව. එහෙම නැත්නම්
ඊළඟට මේ ගමේ ඉන්න ඔක්කොටම ඊට පස්සේ මේ පළාතේ නැත්නම් මේ රටේ ඉන්න ඔක්කොටම එනිය පිළිවෙලට කරාට කමන්නේ මේ දිස්ත්‍රික්කේ මේ පළාතේ මේ රටේ නැත්නම් මේ ආසනය කියලා පටන් ගත්තා කමන්නේ ගමේ ඉඳලා Tamanට පුළුවන් තරමනේ එහෙම වඩලා මේ ලෝකේ සියලුම සත්තු මේ රටේ ඉඳලා මේ ලෝකේ ඉන්න සියලුම සත්තුන්ට මෛත්‍රිය වඩන්න ඊට පස්සේ අනන්ත සක්වලෙන්න සියලුම සත්වයන්ට මෛත්‍රිය වඩන්න ඔන්න ඔතෙන්ට පුළුවන් නම් ඊට පස්සේ සියලු සත්වෝ වෛර නැතුව බය නැතුව සූපත් වෙදිත්වා කියලා වැඩුවාම ඇති ඊට පස්සේ ආයෙත් පල්ලෙහාට ටික ඕනේ නැහැ මුල ඉඳලා කරන් ටික ඕනේ නැහැ හැබැයි එකක් තියෙනවා මෛත්‍රිය වඩනකොට මේ උපදේශ ටික හොඳට මතක තියාගන්න එකක් තමයි නාසයේ කෙළවරට හරි මුඛයට මුහුණට නැත්තම් කට ළඟට හොඳට සිහිය ගන්න තොල් දෙක මත කියලා හිතන්නකෝ. අන්න ඒ වගේ තැනකට කෙළවරට සිහිය තියාගන්න. එහෙම නැත්නම් නාසයේ කෙළවරට. ඒ සිහිය තියාගෙන තමයි මෛත්‍රිය වඩන්න ඕන. එතෙන්ට සිහිය තියාගෙන අපි ඒ සිහියේ එක්කම සියලු සත්වෝ වෛර නැතුව බය නැතුව සුවපත් වෙදිත්වා කියලා වඩනවා. කොච්චර වඩනවද? කවදාරි සම්පූර්ණයෙන් දුක නැති වෙනකන් නැත්තම් නිවන් දකිනකන් එතන තමයි නැවැත්ම ඊළඟට මෛත්‍රිය වඩනකොට අපි තව දෙයක් දැනන් ඉන්න ඕනේ මේ අපේ හිත වර්තමානයේ තියෙන්න ඕනේ අතීතය අනාගතය අතහරින්න ඕනේ එක උපමාවක් කියන්නම් එක කිව්වේ මම අහලා තියෙන ජාන් බ්‍රහ්මවංශ ස්වාමීන් වහන්සේ උන්වහන්සේගේ පොතකින් නැත්නම් ධර්ම දේශනාවක් වෙන්නේ නැති ඔය දෙක එකක් නැත්නම් දෙකෙන්ම බරමලු දෙකේ උපමාව අපි ළඟ හැම වෙලාවෙම තියෙනවා බරමලු දෙකක් එකක් තමයි අතීතයේ අපි කරපු ගියපු දේවල් අනික එක තමයි අනාගතයේ අපි තියෙන බලාපොරොත්තු අනාගතයේ කරේ තියෙන බලාපොරොත්තු ඉතින් අතීතය නැත්තටම නැති වෙලා ඒව ගැන හිතුවයි කියලා ආයි වැඩකුත් නැහැ අනාගතේ ඉපදිලත් නැහැ අපිට ඕන විදිහට ඕක හැදෙන්නෙත් නැහැ ඒනට අපි මේ දේවල් එක තමයි ජීවත් වෙන්නේ ඒක තමයි පෘථග්ජන මනස කියන්නේ පෘථග්ජන මනස කියන්නේ ඕක තමයි අතීත අනාගතේ එක ජීවත් වෙනවා ආර්ය පුද්ගලයෝ එහෙම නෙමෙයි අතීතේ අනාගතේ අතාරිනවා එන අතීතයේ තියෙන බරමල්ලක් තියෙනවා අපි කරේ තියාගෙන යන අතීතයේ සිදුවෙච්ච දේවල් දැන් හිතපු ගියපු කරපු දේවල් අනාගතේ බරමල්ලක් තියෙනවා අපි ළඟ අනාගතයේ තියෙන බලාපොරොත්තු ඔන්න ඔය මලු දෙක හරි බරයි ඒ හින්දා අපිට මේ මොහොතේ ඉන්න බැරි වෙලා වැඩ වැඩි ඒ හින්දා නුවණ තියෙන කෙනෙක් හිතනවා මම මොකටද ඔව තියාගෙන ඉන්නේ මම මේක අතහැරලා මේ මොහොතේ සතුටින් ඉන්නවා මේ මොහොතේ සතුටින් ඉන්නවා කියන්නේ හැම මොහොතකම සතුටින් හැම වෙලාවෙම තියෙන්නේ මේ මොහොතක් විතරයි එහෙම සතුටින් ඉන්නකොට හැම වෙලාවෙම ජීවිතයේ සතුටින් අර බරමලු දෙක ආයි ගන්න ඕන වෙන්නේ නැහැ. එහෙනම් ඉස්සෙල්ලා මේ බරමලු දෙක අතහරින්න ඒක සදාහටම අතහරින්න. ටික කාලයකට නෙමෙයි, දවසකට නෙමෙයි. මේ දෙක බරයි. මේ දෙක වැඩක් නැහැ. ඒකෙන් දුක හැදෙනවා. ඒවා දුකට හේතු වෙනවා. ඒ හින්දා මේ දෙක සම්පූර්ණයෙන් අතහැරලා දාන්න. తాවකාලිකව අතහැරලා බලන්න පුළුවන් නම් තව ගිහිල්ලා නැවත අතහරිනකොට ඒක සමාට ඇතහැරලාම යයි. ඒක අතහැරීම නිවන. අතීත අනාගත දෙක අතහැරිච්ච තැනම වර්තමානයේ තියෙන්නේ. ඒ වර්තමානයේ සත්‍ය දැක්කොත් ඒකට කියනවා නිවන කියලා. එහෙනම් නිවනට ගොඩාක් ලං කරනවා ඒක. අපි මොනවා හරි වටිනාකම් දෙනව නැත්නම් අරකට. ඒක නම් තියෙන්න ඕනේ. ඒක අයින් කළා හරියන්නේ නැහැ. ඒක අපි හිතන්න ඕනේ. මේ බලාපොරොත්තු ටික තියාගෙන ඉන්න ඕනේ. කියලා තව මොනවා හරි ටිකක් තියාගෙන ඉන්නවා. අන්නේ ටික දක්ෂ ලෙස අතාරිනවා කියන්නේ එයාට ශ්‍රද්ධාව තියෙනවා. එහෙම නැත්නම් ප්‍රඥාවක් තියෙනවා. එහෙම නැත්නම් වීරියක් තියෙනවා. එයාට හොඳ සිහියකුත් තියෙනවා. ප්‍රමාද වෙන්නේ නැහැ එයා. හිතේ එකඟකමකුත් වෙන එක්තෙන් කරගෙන තියෙන හින්දා එයාට ඒක අයින් කරගන්න පුළුවන්. ආයෙ අදහස් වෙන්න හේතුවක් නැහැ. හිත භ්‍රාන්ත වෙලා නැහැ. කලබල වෙලා නැහැ. නොසන්සුන් නැහැ. හින්දා එයාට ඒක අයින් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඉන්ද්‍රිය තියෙනවා කියන ගතිය. එහෙම බෑ කියන්නේ ඉන්ද්‍රිය අඩුයි කියන ගතිය. ඉතින් ඉන්ද්‍රිය වඩන්න තියෙන දෙයක් එහෙමනම් අපි මෛත්‍රිය වඩනකොට ඉන්ද්‍රිය වඩන්න වෙනවා. කොහොමද ඉන්ද්‍රිය වඩන්නේ?
අපි සියලු සත්වෝ වෛර නැත්තෝ වෙත්තා, බය නැත්තෝ වෙත්තා, සෝපත් වෙත්තා කියලා ඒක ස්ථීරව නිශ්චය කර ගන්නවා නම්, මෙහෙම කරා මේ ප්‍රශ්නේ විසඳෙනවා කියලා නිශ්චය කර ගන්නවා නම් කොහොමද? කලන මිතුරෙක් ඇසුරු කරලා එයාගෙන් ඒක අහගෙන ඒ විදියට හිතලා ඒ විදියට පුරුදු කරනවා. එතකොට අපි ඒක නිශ්චය කරගෙන තියෙන්නේ. ඇයි? එතකොට තමයි හරියට වඩන්නේ. කියපු විදියටම කරනවා. එහෙනම් එහෙම කරනවා කියන්නේ සද්දා ඉන්ද්‍රිය වඩනවා කියන ගණේට යනවා. එහෙම හිතලා කරන එක. ඒ ශ්‍රද්ධාවෙන් කරන වැඩේ. ඊට පස්සේ ඒක අශ්‍රද්ධාවෙන් නොසැලෙන මට්ටමට ගෙනියනවා. ඒකට කියනවා ශ්‍රද්ධා බලය කියලා. එහෙනම් බල වඩනවා නම් එහෙමයි වඩන්න ඕනේ. කියන්නේ ඒ අශ්‍රද්ධාව එන්න නොදෙන්නම ශ්‍රද්ධාව වැඩි කරගන්නවා. කිසිම වෙලාවක අශ්‍රද්ධාව එන්නේ නැහැ. අශ්‍රද්ධාව ඇවිල්ලා ඒකට හානි කරන්නේ නැහැ. ශ්‍රද්ධාව නැති කරන්නේ නැහැ. ශ්‍රද්ධාව නැති කරන්නේ යාට හැකියාවක් නැති වෙලා යනවා. ඒ කියන්නේ ශ්‍රද්ධා බලයක් වෙලා. ඊළඟට වීරයත් එහෙම තමයි. වීරය අපේ කරන උත්සාහය. අපි හොඳට උත්සාහ කරනවා. අපි ඒකට හරියට උත්සාහ කරනවා මේ මෛත්‍රිය වඩන්න. ඒ කියන්නේ වීරේන්ද්‍රය වඩනවා. ඊළඟට සිහිය. අපි හොඳට සිහිය තියාගන්නවා මේ භාවනාවට උපස්ථානයට උපකාරී පිණිස. මොකද්ද? සිහිය නැති වුණොත් අපි පිටට යනවා. ප්‍රමාද වෙනවා. නම් අප්‍රමාද වෙන්න හොඳ සිහියක් තියෙන්න ඕනේ. ඒ සිහිය දියුණු කරනවා. කොහොමද? මනා සිහියෙන් ඒ දිහා බලනවා. ඒක උපස්ථාන කරනවා. සිහිය උපස්ථාන කරනවා. හොඳට සිහියෙන් සියලු සත්වෝ වෛර නැත්තෝ වෙත්තා, බය නැත්තෝ වෙත්තා, සෝපත් වෙත්තා කියලා හිතනවා. එහෙම හිතනකොට සති ඉන්ද්‍රිය වඩනවා කියන ගණේට යනවා. නැත්නම් සති ඉන්ද්‍රිය වඩනවා. ඒ වගේම ප්‍රමාදයේ නොසැලෙනවා නම්, ඒ කියන්නේ කිසිම වෙලාවක ප්‍රමාද වෙන්නේ නැති වෙන තරමට ඒක වඩනවා නම්, එහෙනම් ඒ සතිය බලයක් වෙලා සති බලය කියලා කියනවා. වීරියත් එහෙම තමයි. වීරියන කිව්වේ නැහැ මම මේකේ වීරියත්. ඒ කියන්නේ අපි කුසීතකමට, කම්මැලිකමට යන්නේ නැති තරමට ඒ වීරිය තියෙනවා නම් ඒක වීරිය බලය කියනවා. ඊට පස්සේ සමාධිය. හිත එක්තැන් කරනවා අපි. කොහොමද එක අරමුණේ තියාගෙන ඉන්නවා, එක්තැන් කරගෙන තියාගෙන මෛත්‍රියට. සියලු සත්වෝ වෛර නැත්තෝ වෙත්තා, බය නැත්තෝ වෙත්තා, සුවපත් වෙත්තා කියලා එහෙම වඩන්න හිත එකඟ කරගන්නවා, එක්තැන් කරගන්නවා. ඒ අරමුණේම හිත තියාගන්නවා. ඒ කියන්නේ සමාධි ඉන්ද්‍රිය වඩනවා කියලා. ඒ වගේම හිත නොසන්සුන් වෙන්නේ නැහැ. උද්දච්චයට යන්නේ නැහැ. භ්‍රාන්ත වෙන්න දෙන්නේ නැහැ. එහෙම නොවෙන්න තරම් සමාධිය දියුණු කරනවා. ඒ කියන්නේ සමාධි බලය. එහෙනම් සමාධි බලයක් කරගන්නවා. ඉන්ද්‍රිය බලයක් කරගන්නවා. ඒ වගේම තමයි ප්‍රඥාව. අපි මනාව දැනගන්නවා. මනාව අවබෝධ කරනවා. සියලු සත්වෝ වෛර නැත්තෝ වෙත්තා, බය නැත්තෝ වෙත්තා, සුවපත් වෙත්තා කියන එකේ අර්ථය. කොහොමද එහෙම වෙන්නේ කියලා. ඒකේ නුවණ මනාව තියෙනවා. ඒ කියන්නේ ප්‍රඥා ඉන්ද්‍රිය. ඒ වගේම අවිද්‍යාවට යන්න නොදී වග බලා ගන්නවා. ඒ තරමට ප්‍රඥාව දියුණු කළා. කියන්නේ කිසිම වෙලාවක මෝඩකමට නැත්තම් අවිද්‍යාවට නොයන විදිහට. ඒ කියන්නේ ප්‍රඥා බලයක් වාටපත් වෙලා. ඔන්න ඔය විදිහට ඉන්ද්‍රිය බල වඩන්න පුළුවන්. ඉතින් ඔන්නෝම කරනවා නම් එහෙනම් අපේ ඉන්ද්‍රිය අඩු නම් ඉන්ද්‍රිය වැඩෙනවා. බල නැත්තම් බල වැඩෙනවා. ඔන්න ඔය විදිහට හිතලා කරන්න ඕනේ. එහෙනම් අපි මෛත්‍රිය වඩනකොට අපිට ඒක දැඩිව විශ්වාසය හදා ගන්න ඕනේ. නිශ්චය කරගන්න ඕනේ හරියට මෙහෙමයි කියලා. කලන මිතුරෙක් ඇසුරු කරලා ඒ දහම අහලා ඒ විදියට හිතලා ඒ මග යනවා. ඒ ශ්‍රද්ධාව වීරියදි කරන්නේ උත්සාහය. ඒ මෛත්‍රියට මේ උත්සාහය තියා ගන්නවා. සිහියදි කරන්නේ නැත්නම් සතියේදි කරන්නේ ඒ සිහිය හැම වෙලාවම උපස්ථාන කරන උපකාර කරනවා ඒ අරමුණේම ඉන්න. සිහිය පිටතට යන්න දෙන්නේ නැහැ, අසිහියට යන්න දෙන්නේ නැහැ, ප්‍රමාද වෙන්න දෙන්නේ නැහැ අසිහියට ගිහිල්ලා. ඊළඟට සමාධියදී කරන්නේ හිත ඒ අරමුණේම තියාගන්න එක්තැන් කරනවා. සමාධිය වඩනවා කියන්නේ ඒක.
ඒ අරමුණේම තියාගන්නවා. එහෙම නැත්නම් වෛර නැතුව, බය නැතුව සුවපත් විඳිත්වා කියන හැඟීමේ සිහිය තියාගන්නවා. හිත තියාගන්නවා. එක්තැන් කරනවා. එතකොට සමාධිය වඩනවා. ප්‍රඥාව කියන මනාව දැනගෙන මේ මොකද්ද කියලා ඒ අවබෝධයෙන්ම ඒක දියුණු කරනවා. මනාව දකිනවා ඒ කෙරෙහි. මොකද්ද? සියලු සත්වෝ වෛර නැතුව, බය නැතුව සුවපත් විඳිත්වා කියන එකේ අර්ථය ඒකෙන් වෙන දේ. එහෙම නැත්නම් තවදුරටත් එහාට ගියොත් ඒකෙන් දුක නැති වෙන විදිය, ඒක නිවනට හේතු වෙන විදිය මනාව දකිනවා. මනාව දැනගන්නවා, අවබෝධ කරනවා. ඔන්න ඔය විදියට අපේ ඉන්ද්‍රිය බල වඩනවා. ඒකම අනිත් පැත්තට බල බවටපත් වෙනවා. අසද්ධාවේ නොසැලෙනකම, කුසීතකමට යන්නේ නැතිකම, කම්මැලිකමට යන්නේ නැතිකම, විරිය බලය, ඊළඟට ප්‍රමාදයට යන්නේ නැතුව සති බලය, ඊළඟට හිත නොසන්සුන් වෙන්නේ නැතිකම, ඊළඟට ප්‍රාන්ත වෙන්නේ නැතිකම. ඒකට කියනවා සමාධි බලය. අනවධානයට යන්නේ. කියන අවධානය කැඩෙන්නේ නැහැ. අවධානය හිමම තියාගෙන ඉන්නවා. අනවධානයට යන්නේ නැති බවකම ඒවට කියනවා සමාධි බලය. අවිද්‍යාවට එහෙම නැත්නම් මෝඩ අදහස් වලට යන්නේ නැතිකම ප්‍රඥා බලය. මේ මට්ටමට නාම බලයන් බවට පත් වෙලා. ඊළඟට බොජ්ජංග. එහෙනම් අපේ සිහිය හොඳට උපස්ථාන කරනවා. සියලු සත්වෝ වෛර නැත්තෝ වෙත්තා, බය නැත්තෝ වෙත්තා, සුවපත් වෙත්තා කියන හැඟීම නැත්නම් ඒක කෙරෙහි සම්පූර්ණ සිහිය තියාගන්නවා. ඒකට කිව්වා සති සම්පොච්චංගය. ඊට පස්සේ ඒ සියලු සත්වෝ වෛර නැත්තෝ වෙත්තා, බය නැත්තෝ වෙත්තා, සුවපත් වෙත්තා කියන එකට උත්සාහ කරනවා. දැඩිව එහෙම කරන්න උත්සාහ කරනවා. ඒක විරිය සම්පොච්චංගය. ඊට පස්සේ හිත එක්තැන් කරගන්නවා ඒ අරමුණේම. ඒක සමාධි සම්පොච්චංගය. ඊළඟට ඒක නුවණින් විමසනවා. සියලු සත්වෝ වෛර නැත්තෝ වෙත්තා, බය නැත්තෝ වෙත්තා, සුවපත් වෙත්තා කියන එක නුවණින් ප්‍රඥාවෙන් විමසනවා. විමසලා හරියට ඒකේ අවබෝධය ගන්නවා. ඒකට කිව්වා ධම්මවිචය සම්පොච්චංගය. ඊළඟට අපේ තියෙන කෙලෙස් දැවිලි, අපේ ඇඟේ තියෙන දැවිලි අකුසල් දේවල් තියෙනවා. ඒවා අතහැරලා දානවා. ඒවෙන් අයින් වෙනවා. ඒවා සංසිඳව ගන්නවා. නැත්තම් හරියට ගත්තත් ඒවා සංසිඳගෙන දැවිලි කෙලෙස් පිච්චෙන ගතිය ඒවෙන් සංසිඳව ගන්නවා. අන්න එතකොට ඒවෙන් නිදහස් වෙනකොට අපේ හිතේ ප්‍රීතිය හට ගන්නවා. ඒ වෙලාවේ එහෙනම් ඒව අතහැරීම තුලින් හටගන්න ප්‍රීතිය තියෙනවා. ඒ ප්‍රීතිය වඩනකොට, එහෙම ප්‍රීතියෙන් ඉන්නකොට ප්‍රීති සම්පොච්චංගය යන ගණයට යනවා. ඊට පස්සේ අපි නොසන්සුන් වෙනවා. ඒ නොසන්සුන් කලබල වෙන, භ්‍රාන්ත වෙන ගතිය තියෙනවා අපේ. හිත නොසන්සුන් වෙලා උද්දච්චයට යනවා. ඒක අත්හරිනවා අපි. එහෙම කළා හිත සංසුන් කරගන්නවා. හිත සංසිඳව ගන්නවා. එහෙම කරගත්තොත් ඒකට කියනවා පස්සද්ධි සම්පොච්චංගය. ඊට පස්සේ අවසානයේ මේ සියලු සත්වෝ වෛර නැතුව, බය නැතුව සුවපත් විඳිත්වා කියන එක උපේක්ෂා සම්පොච්චංගයේදී කරන්නේ කෙලෙස් නුවණින් කෙලෙස් ප්‍රත්‍යක්ෂා කරනවා. නුවණින් සලකලා කෙලෙස් ප්‍රත්‍යක්ෂා කළා උපේක්ෂාවටපත් වෙනවා. එතකොට තියෙන්නේ උපේක්ෂාව. ඔන්න ඔය විදිහට බොජ්ජංග වඩන්න පුළුවන්. ඊට පස්සේ ආර්ය අෂ්ටාංග මාර්ගය. මේකේ තියෙන විදිහට කියලා කෙසේ වෙතත් මට පැහැදිලි වෙන විදිහට සිංහලෙන් තේරෙන විදිහට කියන්නම්. සම්මා දිට්ඨිය මනා දැක්මකින් යුතුව චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස මේ මෛත්‍රිය වඩනවා නම් ඒක සම්මා දිට්ඨිය යුතුව කරනවා. ඒ වෙලාවේ හිත අපේ හිතන බව, කියන්නේ
අපි විතර්ක කරන බව යහපත් සිතුවිලි සම්මා සංකල්ප. ඒ වෙලාවේ අපේ මෛත්‍රිය තවදුරටත් වඩනකොට අපේ අතින් වැරදි වචන කියවෙන්නේ නැහැ. යහපත් වචනනේ අපි කරන්නේ. ඒ අරමුණේ තියාගන්නකම. හිතේ අරමුණේ තියාගන්න හොඳට. එතකොට යහපත් වචන කියවෙන්නේ. එහෙනම් සම්මා වාචා. අයහපත් වචන වලට යන්නේ නැහැ. ඒ අරමුණේම තවත් ක්‍රියා කරනකොට අයහපත් ක්‍රියා සිද්ධ වෙන්නේ නැහැ. එතකොට යහපත් ක්‍රියා නැත්නම් සම්මා කම්මන්ත. ඒකම පිරිසුදු කරනකොට ඒ කියන්නේ මෛත්‍රියම පිරිසුදු කරනකොට කොහොමද? අපි හැම වෙලාවෙම මෛත්‍රියෙන් ඉන්නවා. මෛත්‍රියමයි සියලුම වැඩ කරන්නේ. එතකොට පිරිසුදු වීම නිසා ආජීවය තමයි පිරිසුදු වෙන්නේ. ඒ කියන්නේ සම්මා ආජීවය බාටපත් වෙනවා. ඇයි? මිත්‍යා ආජීව වලට යන්නේ නැහැ. මෛත්‍රියත් එක්ක මිත්‍යා ආජීවයක් නැහැනේ. අපි හැමෝටම යහපතක් හිතන්නේ. එතකොට යහපතක් හිතනකොට ඒ විදිහටම හිතනකොට ඒක මිතක්ක ਵਿਚාර කරනකොට වචනයත් යහපත්. ඒක සම්මා වාචා වෙනවා. ඒ වගේම තවත් ඒක කරගෙන ක්‍රියාවත් යහපත්. මොකද හිතෙන් හිතලානේ කියන්නේ කරන්නේ. ක්‍රියාවත් යහපත් වෙනවා. එහෙමම ඉන්නකොට ඒක තවදවත් පිරිසුදු වෙනකොට ජීවිතේම යහපත්. ඒකට කිව්වා සම්මා ජීවය. ඊළඟට ඒ උත්සාහයට කිව්වා සම්මා වායාම. ඒ වෙලාවේ සිහියට කිව්වා සම්මා සතිය. එහෙම නැත්නම් තව පොඩ්ඩක් මෙහෙන් කියතොත් ඒ විදිහට උත්සාහ කරන්න කිව්වා සම්මා වායාම. ප්‍රමාදයේ නොසැලෙන කමට නැත්නම් අප්‍රමාදී වීම නැත්නම් ඒ අරමුණේම හිත තියා ගැනීම. සම්මා සතිය කිව්වා. ඒක උපස්ථාන කරනවා. ඒ වැඩේට උපස්ථාන කරන සිහියට කිව්වා සම්මා සතිය කියලා. හිත එක්තැන් කරගෙන තියා ගැනීමට කිව්වා සම්මා සමාධි කියලා. ඔන්න ඔය විදිහට ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩෙනවා. ඉතින් අපිට ඕන්නම් ඉර්ධිපාද හැටියට වඩන්නත් පුළුවන්. සම්‍යක් ප්‍රදාන හැටියට වඩන්නත් පුළුවන්. එයි අකුසල් එන්නේ නැති වෙන්න කුසලයේ ඉන්න පුළුවන්. සම්‍යක් ප්‍රදාන වශයෙන් හිටලා. ඒ වගේම ඉර්ධිපාද හැටියට අපි ඡන්දයෙන් වඩන්න පුළුවන්. ඡන්දය ඉස්සර කරගෙන. ඒ වගේම වීරය ඉස්සර කරගෙන වඩන්න පුළුවන්. හොඳ වීරයකින් උත්සාහයක් තියෙනවා හොඳටම. කියන්නේ ඡන්දය කියන්නේ කැමැත්තක්. අපිට මෛත්‍රියට කැමැත්තක් තියෙන. හොඳ කැමැත්තක් තියාගෙන ඒ කැමැත්ත ඉස්සර කරගෙන වඩන්න පුළුවන්. ඒ කැමැත්තෙන් අපි උත්සාහ කරනවා. සිත තියා ගන්නවා. නුවණින් විමසනවා. ඒ වගේ වීරියක් තියෙන වීරයෙන් කැමැත්තක් හදා ගන්නවා. හොඳ කැමැත්ත තියාගෙන ඒ ටික කරනවා. හිත ඒ අරමුණේ තියා ගන්නවා නැත්නම් නුවණින් විමසනවා. ඒ වගේම මේ මෛත්‍රී හිත මෛත්‍රියට හොඳට හිතනවා. ඒ හිත ඒ අරමුණේම තියා ගන්නවා. ඒ කියන්නේ ඒ විදිහට වඩන්නත් පුළුවන්. ඒ වගේම ප්‍රඥාව ඉස්සර කරගෙන නුවණින් විමසලා මේකේ තියෙන වටිනාකම, මේකේ තියෙන ප්‍රයෝජනේ, ඒක නිවනට හේතු වෙන මට්ටම ඒවා දැකලා අවබෝධ කළා. මේ මෛත්‍රී අර්ථය ජීවිතයට අරගෙන නුවණින් විමසලා ඒක වඩන්නත් පුළුවන් ඉර්ධිපාද වශයෙන්. ඡන්ද, චිත්ත, විරිය, විමර්ශා කියලා. මම හිතන්නේ ඉන්ද්‍රිය බල බොජ්ජංග ආරෂ්ඨාංග මාර්ගය කිව්වා අර ටිකත් පුළුවන්. ඔන්නෝම උත්සාහ කරනවා නම් සතර සතිපට්ඨානේ තියෙන පංච උපාදානස්කන්ධය පිරිසින් දකින්න. එහෙනම් අපි ඒ වෙලාවේ ඒ මෛත්‍රී තියෙන යම් රූපයක්, වේදනාවක්, සංඥාවක්, සංකාරයක්, විඥානයක් ඒවා ඉගෙනගෙන ඒවා අනිත්‍ය ලෙස, දුක් ලෙස බලලා අනාත්ම ලෙස දැකලා අතහැරලා දානවා නම් ඒක පිරිසින් දැකීමකුත් වෙනවා. කියන සතර සතිපට්ඨානේ අර්ථයත් එතනම වෙලා. මොකද රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන පිරිසින් දැකලා. ඒකටයි සතර සතිපට්ඨානේ තියෙන්නේ. ඔන්නෝම දකින්න ඕනේ. එහෙනම් මේ විදිහට මෛත්‍රිය වැඩුවොත් සද්ධර්මයේම වැඩෙනවා. ඔන්න ඔය දැක්ම තියාගෙන වඩන්න. අපි වඩන්නේ කොහොමද? නැවත වතාවක් කිව්වොත් තමන්ගේ මුඛයට නැත්තම් නාසයේ කෙළවරට සිහිය තියා ගන්නවා. එතෙන්ට සිහිය තියාගෙන ඒ සිහියේ ඉඳගෙන එතන සිහිය තියාගෙන එතන ඉඳලා සියලු සත්‍යෝ වෛර නැත්තෝ වෙත්වා, බය නැත්තෝ වෙත්වා, සෝපත් වෙත්වා කියලා වඩනවා. ඔය විදිහටම වඩන්න කියන්නේ ඇයි? ත්‍රිපිටකයේ බොහෝ තැන්වල තියෙන්නේ ඕක.
ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන දේම තමයි අපි ගන්න ඕනේ. අද අලුතෙන් ගොඩාක් ඒවට එකතු වෙලා. එහෙම අවශ්‍ය නැහැ. එයි ඒ අලුතෙන් ලියපු කිසිම කෙනෙක් සම්මා සම්බුද්ධ නැහැ. ඒක ස්ථිරයිනේ. සම්මා සම්බුද්ධ බුදුරජාණන් වහන්සේ කිව්වට වඩා හොඳ දෙයක් කාටවත් කියන්න විදිහකුත් නැහැ. එහෙනම් මෛත්‍රිය වඩනකොට ගොඩක් තැන්වල බොහොම තැන්වල තියෙන ওই විදිහට. ඒ හින්දා ওই විදිහට වඩන එක බොහෝම ප්‍රඥා ගෝචරයි. එයි අපිට වරදින්න තියෙන අවස්ථාව නැති වෙලා ගියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට වඩන්න. මතක් කරොත් දිසා වශයෙන් වඩන්න පුළුවන්, පුද්ගලය වශයෙන් වඩන්න පුළුවන්, එහෙම නැත්නම් සීමාවක් නැතුව වඩන්නත් පුළුවන්. එහෙනම් සීමාවක් නැතුව වඩනකොට සියලු සත්වෝ වෛර නැත්තෝ වෙත්වා, බය නැත්තෝ වෙත්වා, සෝපත් වෙත්වා කියලා වඩන්න. ඒක අර එකපාරට අමාරු නම් ළඟ ඉඳලා චුට්ට පටන් ගන්න ඈතට වතුරවන්න. කොහොමත් මෛත්‍රිය තියෙන්නේ මේ Tamante මෛත්‍රිය උපයා ගන්න ඕනේ ඉස්සෙල්ලා. Taman ළඟ මෛත්‍රිය හැදෙන්න ඕනේ. අපි කරගෙන යනකොට ඒක හැදෙනවා දෘෂ්ටිය පිරිසුදු වෙලා. හැදුනට පස්සේ පතරවන්න පුළුවන් හොඳට. එතකනුත් කරන්න ඕනේ. වරුදු කරගෙන යනකොට යම් දවසක් යම් වෙලාවක් මෛත්‍රිය පිහිටා හිටිනවා. ආධ්‍යාත්මයේ හිත පිහිටන දවසක් වෙයි. එතකොට ඒ උත්සාහයත් අතාරින්න පුළුවන්. ප්‍රයෝගය අතහැරේ. එහෙනම් මෛත්‍රිය අපි උපයාගෙන වාසය කරන්න තියෙන්නේ. එතකොට හම්බෙලා තියෙන්නේ දැන් වාසය කරන්න තියෙන්නේ. එතකම් පුරුදු කරන්න ඕන. මුලින්ම තමන්ගේ කය පහසු ඉරියව්වකට ගන්න. ඉඳගෙන ඉන්නකොට පහසු ඉරියව්වකට ගන්න. ඒ කියන්නේ අතපය බුරුල් කරලා, කකුල් දෙක බුරුල් කරලා, ඊළඟට කොන්ද පවා සැහැල්ලුවෙන් තියාගන්න පුළුවන් මට්ටමක් පුටුවට හේතු වෙන කමක් නැහැ. එහෙනම් පොඩ්ඩක් පහසු කරගන්න කය. පහසු කරගෙන කය ගැන තියෙන අදහස අතාරින්න දැන්. කය හොඳට සැහැල්ලු කරගන්නවා. අපි ඊට පස්සේ කය අතාරිනවා. කය ගැන හිතන්නේ නැහැ ආයේ. මොකද අපේ හිතත් එක්ක තමයි මේ ගනුදෙනුව තියෙන්නේ. මෛත්‍රිය වඩන්නේ අපි හිතත් එක්ක. ඒ හින්දා කය ගැන ආයේ පොඩ්ඩක්වත් මෙනෙහි කරන්නේ නැහැ. කය අතහැරලා දානවා පහසු කරලා, සැහැල්ලු කරලා. ඊළඟට මම පොඩි දෙයක් කියන්නම් කරන්න පුළුවන්ද කියලා බලන්න. මේ කය සැහැල්ලු කරා වගේම හිතත් සැහැල්ලු කරගන්න. කොහොමද? අතීතේ අනාගත දේවල් හිතන්නේ. යන අතීතේ වෙච්ච කිසිම දෙයක් මේ වෙලාවේ ඔලුවට ගන්නෙ නැහැ. ඒවා තැල්ලා දාලා. අනාගතයේ දේවල් හිතන්නේ නැහැ. මේ මොහොත බොහොම සැහැල්ලුවෙන් විඳිනවා. හරියට කියතොත් මේ වෙලාවේ ඇහෙන එකට කන් දෙහාගෙන ඉන්නවා. අනික ඔක්කොම මතක් කරලා බොහොම සැහැල්ලුවෙන් නිවිලා සැනසෙලා. ඊට පස්සේ මම සද්දේ නවත්තන්නම්. ඊට පස්සෙත් හොයලා බලන්න අල්ලගන්න පුළුවන්ද කියලා නිවීම, සැනසීම, ශාන්තිය, සැහැල්ලුව, විවේකය, ඒ වගේම මෘදුභාවය, හිතත් නිබර ගතිය, කය වගේම ඒ වගේම හොඳට හිත කර්මන්නේ ස්වභාවය, හොඳට ඒක ප්‍රගුණ බව, ඒ ස්වභාවයට එන ඇත නැතිකම, හිත වංක නැතිකම, ස්ථීරව නිශ්චය කරපුකම, හොඳ උත්සාහයක් තියෙන බව, හොඳට සිහිය තියාගෙන ඉන්න උත්සාහය තියෙන බව, හොඳ සිහියෙන් ඉන්න බව, ඒ වගේම හිත එක්තැන් කරගන්න ඉන්න තියෙන උත්සාහය, නුවණින් මනාව දැනගෙන ඉන්න බව, ඒ ටික තියෙනවද කියලා බලන්නේ විවේකයේ තුල. ඒක අඳුර ගන්න ඕන. කියන්නේ හිතයි කයයි දෙකම සැහැල්ලුවෙන් ශාන්ත වෙලා, නිවිලා, සැනසෙලා, මෘදු වෙලා, කය වගේම හිතත් සැහැල්ලු කරන්න. කය සැහැල්ලු කරගන්නවා වගේම හිතත් සැහැල්ලු කරගන්න.
බලන්න එහෙම සැහැල්ලු වුණොත් කොච්චර ලොකු දෙයක්ද කියලා. අපි නිවිලා සැනසෙලා එන ජීවිතේම එහෙම නිවිලා ඉන්න පුළුවන් වුණොත් කොච්චර වටිනවද? ඔන්න ඔය නිදහස සැනසීම හොයාගෙන යන්න. ඒක තමයි නිවන් මඟ. හම්බ වෙනවා නිවන. සම්පූර්ණ ශාන්තිය, නිවීම, සැනසීම සදාකල්. ඒ සඳහා උපක්‍රමයක් හැටියටයි අපි භාවනා කරන්නේ. අපි මෛත්‍රී භාවනාවක් කරනකොට අපේ අවධානය තියාගන්නේ නාසයේ කෙළවරට හරි මුඛයට. ඒ අවධානය තියාගන්නේ හිත හැමතැනටම දුවන එක නවතින්න. එක තැනකට අපි සිහිය ගෙනල්ලා. ඒ සිහිය තියාගෙන එතන ඉඳලා අපි තමන්ගේ ඉදිරිපසට නාසයේ කෙළවරට මුඛ නිමිත්තට සිහිය තියාගෙන ඊට පස්සේ අපි මෛත්‍රිය වඩන්නේ. ඉස්සෙල්ලා මේක හරියට පුරුදු කරගන්න. තමන්ගේ නාසයේ කෙළවරට නාසය අගට එන එළිය පැත්තේ අගට හොඳට තියාගන්න. ඇතුළ නෙමෙයි අගගේ වම උණක් කවර වෙන්න විතර මුදුනට කියලා දරා ගන්න. ඒ වගේ තැනක් ලේසි. ඒ වගේම මුඛ නිමිත්තට තොල් දෙක මත උනාට කමන්නේ. තොල් දෙක වදින තැන හරි මොකක් හරි සිහි කරගන්න. මුලින් අමාරු නම් නාසයට පොඩි අත ගාලා බලලා හරි ඒ කෙළවර සිහි කරගන්න. තොල් දෙකුණත් එකට වැද්දුවාම දැනෙනවා. ටික කාලයක් යනකම් පුරුදු කරගන්න වෙයි. එහෙම පුරුදු වුණාම ඊට පස්සේ අපි මෛත්‍රිය වඩනවා. කොහොමද මෛත්‍රිය වඩන්නේ? අපි සියලු සත්වයෝ වෛර නැතුව, බය නැතුව සුවපත් වෙදිත්වා කියලා පුරුදු කරනවා, වඩනවා. ඒකට කිව්වා මෛත්‍රිය කියලා. ඊට පස්සේ අපේ තරහ නැත්තරම නැති වෙලා යනවා. නැත්නම් ද්වේෂය නැත්තරම නැති වෙලා යනවා. ඒකට කිව්වා විමුක්තිය කියලා. දේශයෙන් මිදෙනවා කියලා. ඔන්න ඔය විදිහට අපි දැනගෙන අපි මේ දේ කරන්න ඕනේ. බොහෝම සැහැල්ලුවෙන් නිවිලා සැනසෙලා ශාන්තව මේ කුසල් සිතේ ලක්ෂණ කියන්නේ. හොඳට මතක තියාගන්න මෛත්‍රී සිතේ ලක්ෂණ. ඒ ටික අපි ළඟ තියෙන්න ඕන. ඒද බොහොම ප්‍රබෝධමත්ම. හිත ප්‍රමුදිත කරගන්න. බොහොම සතුටක් ප්‍රමෝදයක් අදාගන්න. අනේ මේක හොඳ දෙයක් මම මේ කරන්න යන්නේ කියලා. කැමැත්තක් අදාගන්න, ඡන්දයක්. හොඳ වීරයක් අදාගන්න. හිතේ අරමුණෙම තියාගන්න උත්සාහ කරන්න. හිතේ භාවනාවට නතු කරගන්න, කැමැති කරගන්න. හිතේකට යොමු කරගන්න. නුවණින් විමසලා කරන්න. එහෙම නැත්නම් irdipaද වඩන්න. දැන් අපි සැහැල්ලුවෙන් ඉන්නේ. හිත කය සැහැල්ලු කරගෙන. ඔන්න ඔය සැහැල්ලුවෙන් ඒ සැහැල්ලුවම තියාගෙන අපි මෛත්‍රිය වඩනවා. මේ වෙලාවේ කරන්නේ නැවතත් ලෝකේ ඉන්න සියලුම සත්වය අරමුණු කරගෙන. හැබැයි අපි ආරම්භයක් හැටියට අපිට පුළුවන් නම් ගොඩාක් ඈතට කරන්න, නැත්නම් ඔක්කොම අරමුණු කරලා වඩන්න. එහෙම කරන්න පටන් ගන්නකොටම එහෙම බැරි නිසා පුරුදු වෙනකන් වෙන වෙනම එහෙම හිතන්න. හැබැයි දිගටම එහෙම කරන්න ඕන නැහැ. අපිට පුළුවන් නම් මේ ලෝකේ සත්තු ඔක්කොටම එකපාර මෛත්‍රිය වඩන්න එතනින් පටන් ගන්න පුළුවන්. නැත්නම් අපිට සියලුම සත්තු පුළුවන් නම් එතනින්ම කරන්න පුළුවන් අනන්ත සක්වල ඉන්න. ඒ ගැන සක්වලවල් ගැන හිතනව නෙමෙයි. ඉතින් ඉන්නවනම් යම් සතෙක් කොහේ හරි ඒ සියලුම සත්‍යෝ දරා ගන්න එක. එහෙම නැත්නම් මේ සක්වල ඊළඟ 1යි 10යි කෝටියයි හොම් කිය හිතන්න ඕන නැහැ.
එතකොට සක්වල ඉන්න සියලුම සත්වයෝ කියන අනන්ත සක්වල ඉන්න සියලුම සත්වයෝ කියනකොට ඉතින් පල්ලෙහා ඉඳලා තමන් ඉඳලා තමන්ගේ ළඟ ඉඳලා ඔක්කොම අයිති වෙනවා. තමන්ට වඩනව නෙමෙයි. නමුත් එතන තමනුත් ඉන්නවනේ. අනන්ත සක්වල සියලුම සත්වයෝ කියනකොට. ඔය එතකොට ભેදයක් නැහැ. තමන් කියලා ඉන්නවනම් යම් සතෙක් කියලා දරාගෙන ඉන්නවනම් එයාටත් එහෙමම තමයි ඉතින්. එයාව හොයන්නේ නැහැ අපි. හැබැයි ප්‍රායෝගිකව මම හැර අනික් සියලු සත්වයෝ කියලා කියන එකක් නෙමෙයි. හොඳයි. මතකද අපේ උපමාව? බරමලු දෙකේ උපමාව. අතීත බරමල්ලයි අනාගත බරමල්ලයි. ওই දෙක තමයි අපිට අපේ භාවනාවට කරදර කරන්නේ. අපිට කරදර කරන්නේ ওই දෙක. ඒ හින්දා මේ දෙක අතහරින්න අල්ලගන්න එපා. මේ දෙක බිමින් තියන්න. තිබ්බහමයි සැහැල්ලු වෙන්නේ. ඊට පස්සේ නැවත වතාවක් සිහිය තියාගන්න නාසයේ කෙළවරට මුඛ නිමිත්තට තියාගෙන ළඟ ඉන්න කෙනාට මෛත්‍රිය වඩන්න. කොහොමද? අපි කැමති කෙනෙක් ඉන්නවා නම් එයාව සිහි කරගන්න. එයා වෛර නැතුව බය නැතුව සුවපත් වෙනිත්වා කියලා කැමති කෙනෙක් ඉන්නවා නම් ස්වාමීන් වහන්සේලා ළඟ ස්වාමීන් වහන්සේ නමක් ඉන්න පුළුවන්. එයා හොඳට ඉන්නවට අපි පොඩ්ඩක් කැමතියි. එහෙම නැත්නම් ගිහි කෙනෙක් ගත්තොත් ලෝකේ ගත්තොත් තමන්ගේ අම්මා තාත්තා දුව දරුවෝ බිරිඳ ස්වාමියා සහෝදරයෙක් නැත්නම් තව මිත්‍රයෙක් වෙන්න පුළුවන්. ඒ කෙනා වෛර නැතුව බය නැතුව සුවපත් වෙන්නට අපි හරි ආසයි. ඒ කියන්නේ වෛර නැතුව කෙනා වෛරීව, බය නැතුව කෙනා නිර්භයව. සුවපත් කියලා කියන්නේ දුකටපත් නොවි සුවයටපත් වෙලා. ඒ අර්ථය Taman තුල තියෙන්න ඕන. කියන අනික් පැත්තත් දැනෙන්න ඕනේ Tamanට. අපි කරන්න යන්නේ ඒගොල්ලන්ව දුකෙන් මුදවන එක, බයෙන් මුදවන එක, අවෛරය කරන්න හිතන්නේ. ඒ විදිහට අපි හිතන්නේ. අපි පතරවන්නේ ඇයි එහෙම වේවා කියලා. අපි කරයි හිතුවයි කියලා ඒගොල්ලෝ එහෙම වෙන්නේ නැහැ. හැබැයි අපි එහෙම හිතනකොට අපේ පැත්තේ මෛත්‍රිය හැදෙන්නේ. එහෙනම් ළඟ ඉන්න කෙනා නැවත සිහි කරගෙන නිමිති දෙක දැන් තියෙනවා. නිමිත්ත තියෙනවානේ. නාසයේ කෙළවර හෝ මුඛ නිමිත්තට සිහිය තියාගෙන එතන ඉඳගෙන ඒ සිහිය පිටවගෙන ඒ සිහිය තුළ ඉඳගෙන ළඟ ඉන්න කෙනා සිහි කරගෙන ඒ පුද්ගලයා වෛර නැත්තේක් වෙත්වා කියලා හිතන්න. එයාවත් සිහි කරගෙන එයාව සිහි කරගත්තට පස්සේ පුද්ගලයා කියලා හිතන්න ඕනේ නැහැ. එයාව සිහි කරගෙන එයාවම අරමුණු කරගෙන එයා බය නැත්තේක් වෙත්වා, සුවපත් වෙත්වා. ඒ පුද්ගලයා වෛර නැත්තේක් වෙත්වා, බය නැත්තේක් වෙත්වා, සුවපත් වෙත්වා. හිතට වෙන අදහස් ආවොත් ඒවා අතහැරලා දාන්න. ඒවට තැනක් දෙන්න එපා. මට ඒව වැඩක් නැහැ. මම මේ වෙලාවේ මෛත්‍රිය විතරයි වඩන්නේ. මෛත්‍රිය ගැනවත් වෙන අදහස් ආවොත් මේක වඩලා ධ්‍යාන හම්බ වේද? මේකෙන් නිවන් දකින්න පුළුවන් වේද? මට මෛත්‍රිය ගැළපෙනවද? එහෙම නැත්නම් මම මේකද වෙන එකක්ද කරන්න ඕනේ? ඒ ඔක්කොම නීවරණ. ඒවා හිතන්න එපා. ඊට පස්සේ යම් ආලෝකයක් හරි තව මොනවා හරි දෙයක් හම්බ වුණොත් ඒවත් අතහරින්න. අපේ අරමුණ ඒක නෙමෙයි. ආලෝකය බලන්නේ අපි ආවේ. එහෙම නැත්නම් බුදු පිළිම බලන්නේ අපි භාවනා කරන්නේ. නැත්නම් තව මොනවා හරි දේවල් බලන්නද අපි භාවනා කරන්නේ නැහැ. අපේ තණ්හාව නැති කරලා දුක නැති කරගන්න. ඔය අරමුණ අතහැරියොත් තමයි භාවනාව වරදින්නේ. ඒඳ කිසිම වෙලාවක අරමුණ අතහරින්න එපා. මොකක්ද අරමුණ? සියලු සත්‍යෝ වෛර නැතුව බය නැතුව සෝපත් වෙදිත්වා කියන එක. එහෙනම් නැවත වතාවක් අර පුද්ගලයා වෛර නැත්තේක් වෙත්වා. ඒ හැඟීම ගොඩාක් වෙලා තියාගෙන ඉන්න උත්සාහ කරන්න.
ඒක සුමට කරන්න, මට සිලුටු කරන්න, නිබර කරන්නේ හැඟීම, මෘදු කරන්න, නිවිලා සැනසීලා ඉන්න, සැහැල්ලුවෙන් ඒ ගැන හිතන්න, ශාන්තව මේ පුද්ගලයා වෛර නැත්තෙක් වෙත්වා. බය නැත්තෙක් වෙත්වා. සුවපත් වෙත්වා. මේ පුද්ගලයා වෛර නැත්තෙක් වෙත්වා. බය නැත්තෙක් වෙත්වා. සුවපත් වෙත්වා. තව එහාට යන්න පුළුවන් නම් යන්න වෙලාව. එක්කෙනෙකුට පුළුවන් නම් දෙන්නෙන් ගැන හිතන්න. බැරි එක්කෙනා එයා තනි එක්කෙනා ගැනම හිතන්න තවදුරටත්. ඒක හරියනකම්ම නැත්තම් ඒක පුළුවන් වෙනකම්ම. එතන තමයි එයා ඒ කියන්නේ එයා කරේ මෛත්‍රී හැඟීමෙන් ඉන්න පුළුවන් වෙනකම්ම ඒක කරන්න. අතහැරෙන්නේ නැතුව කරන්න පුළුවන් වෙනකම්. එහෙනම් පුළුවන් නම් දෙවෙනි පුද්ගලයාත් අරමුණු කරගන්න දෙන්නෙක්. එතකොට මේ දෙදෙනා වෛර නැතු වෙත්වා. බය නැතු වෙත්වා. සුවපත් වෙත්වා. මේ දෙදෙනා වෛර නැතු වෙත්වා. බය නැතු වෙත්වා. සුවපත් වෙත්වා. මොනවාරි වෙහෙසකාරී සිතුවිල්ලක් අස්සේ තියෙනවා නම් ඒක ඇදලා දාන්න එළියට. මම ඒව හිතන්න නෙමෙයි ආවේ. මම මෙතන වාඩි උනේ මෛත්‍රිය වඩන්න. මට වෙන ලෝක කිසිවක් අවශ්‍ය නැහැ. මම මේ වෙලාවේ මේ ළඟ ඉන්න දෙදෙනාට මෛත්‍රිය වඩනවා. තමන්ගේ ළඟම ඉන්න දෙදෙනාට මෛත්‍රිය වඩනවා මේ වෙලාවේ. එහෙනම් මේ දෙදෙනා වෛර නැතු වෙත්වා. ඒ හැඟීමෙන් පුළුවන් තරම් ඉන්න බලන්න. ඒ දෙදෙනා අරමුණු කරගෙන ඒ දෙදෙනා වෛර නැතු වෙත්වා කියන හැඟීමෙන් ඉන්න බලන්න. ඒ දෙදෙනාට මෛත්‍රිය පතුරවලා තියෙන. එතකොට අපි ඒ දෙන්න අතාරින්නත් එපා. වෛර නැතු වෙත්වා කියලා අවෛරීව ඉන්න විදිය ඒගොල්ලන්ට පතනකම අතාරින්නත් එපා. මේ දෙදෙනා වෛර නැතු වෙත්වා. බය නැතු වෙත්වා. සුවපත් වෙත්වා. මේ දෙදෙනා වෛර නැතු වෙත්වා. බය නැතු වෙත්වා. සුවපත් වෙත්වා.
මේ දෙදෙනා වෛර නැත්තෝ වෙත්වා බය නැත්තෝ වෙත්වා සුවපත් වෙත්වා. මේ ශාලාවේ සිටින සියලු පුද්ගලයෝ වෛර නැත්තෝ වෙත්වා බය නැත්තෝ වෙත්වා සුවපත් වෙත්වා. සියලු පුද්ගලයෝ අරමුණු කරගෙන ඒ අය ඔක්කොම හොඳට සිහි කරගෙන ඒ අය ඔක්කොම වෛර නැතුව බය නැතුව සුවපත් වෙඳිත්වා කියලා. ඒ අර්ථය තමන් තුළට ගන්න. මේ ශාලාවේ සිටින සියලු පුද්ගලයෝ වෛර නැත්තෝ වෙත්වා. ඒ හැඟීමෙන් පුළුවන් තරම් වෙලා ඉන්න බලන්න. මේ ශාලාවේ සිටින සියලු පුද්ගලයෝ වෛර නැත්තෝ වෙත්වා බය නැත්තෝ වෙත්වා සුවපත් වෙත්වා. මේ ශාලාවේ සිටින සියලු පුද්ගලයෝ වෛර නැත්තෝ වෙත්වා බය නැත්තෝ වෙත්වා සුවපත් වෙත්වා. මේ ශාලාවේ සිටින සියලු පුද්ගලයෝ ඔක්කොම අරමුණු කරගන්න. වෛර නැත්තෝ වෙත්වා බය නැත්තෝ වෙත්වා බය නැත්තෝ වෙත්වා සුවපත් වෙත්වා.
ඊළඟට මේ ශාලාවේ ඉන්න සියලුම සත්වයෝ මේ ශාලාවේ ඉන්න සියලු සත්වයෝ වෛර නැත්තෝ විත්වා බය නැත්තෝ විත්වා සුවපත් විත්වා බොහෝම සැහැල්ලුවෙන් නිවිලා සැනසෙලා මෘදුව මෙලෙක්ව අමතක කරන්න එපා. ඒ ටික කයත් ඍජු කරගන්න. හිතත් ඍජුව තියාගන්න. ඒ අරමුණේම හොඳට ප්‍රගුණ වෙන්න. වෙන දැන් වලට හිත යන්න දෙන්න එපා. අතීත අනාගත දෙක අතහැරලා තිබ්බොත් යන්න තැනකුත් නැහැ මේ මොහොතේ. එහෙනම් මේ මොහොතේ අපි මෛත්‍රිය වඩනවා. කැමැත්තෙන් නැත්නම් ඡන්දයෙන් හොඳ උත්සාහයකින් නැත්නම් විරිය හිතේ අරමුණේම තියාගෙන නැත්නම් චිත්ත නුවණින් මනාව දැනගෙන අදත් අභිමානසා ඉර්ධිපාද වශයෙන් අපි මේක වඩනවා. විවේකයට විරාගයට නිවනටම හේතු වෙන විදියට මෛත්‍රිය වඩනවා. එනම් මේ ශාලාවේ සිටින සියලු සත්වයෝ වෛර නැත්තෝ විත්වා බය නැත්තෝ විත්වා මේ ශාලාවේ සිටින සියලු සත්වයෝ වෛර නැත්තෝ විත්වා බය නැත්තෝ විත්වා සුවපත් විත්වා මේ ශාලාවේ සිටින සියලු සත්වයෝ වෛර නැත්තෝ විත්වා වෛර නැත්තෝ විත්වා වෛර නැත්තෝ විත්වා භය නැත්තෝ විත්වා මේ ශාලාවේ සිටින සියලු සත්වයෝ බය නැත්තෝ විත්වා ඒ සියලු සත්වයෝ සුවපත් විත්වා මේ ශාලාවේ සිටින සියලු සත්වයෝ වෛර නැත්තෝ විත්වා බය නැත්තෝ විත්වා සුවපත් විත්වා
මං ඉන්න තැන එන්නේ සියලු දෙනාම අරමුණු කරගන්න පුළුවන් නම් එනම් මේ ප්‍රදේශයේ නැත්නම් මේ ගමේ ඇසුරු කරලා තියෙන ගම මේ ගමේ ඉන්න සියලු සත්වයෝ මිනිසයෝ තිරිසන් සත්තු දෙවියෝ පෙරේතයෝ ඒ කියන ඔක්කොම ඕනා මිනිස්සයෝ සාසියලෝ මිනිස්සු නොවන අය ඔක්කොම සත්තු ඇයට පේන නොපෙනෙන ඕන කෙනෙක් ලොකු වුණත් එකයි පොඩි වුණත් එකයි හොඳ සත්තු වුණත් එකයි නරක සත්තු වුණත් එකයි ඒ ඉන්න සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා බය නැත්තෝ වෙත්වා සුවපත් වෙත්වා මේ ගමේ ඉන්න සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා බය නැත්තෝ වෙත්වා සුවපත් වෙත්වා මේ ගමේ ඉන්න සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා බය නැත්තෝ වෙත්වා මේ ගමේ ඉන්න සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා බය නැත්තෝ වෙත්වා සුවපත් වෙත්වා ඊළඟට මේ රටේ ඉන්න සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා බය නැත්තෝ වෙත්වා මේ රටේ ඉන්න සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා බය නැත්තෝ වෙත්වා සුවපත් වෙත්වා මේ රටේ ඉන්න සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා බය නැත්තෝ වෙත්වා සුවපත් වෙත්වා ඊළඟට මේ ලෝකය සිහි කරගන්න රවුම් බෝලයක් වගේ ලෝකෙ තියෙනවානේ ඒ විදිහට සිහි කරගන්න මේ ලෝකේ ඉන්න සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා
බය නැත්තෝ වෙත්වා සුවපත් වෙත්වා මේ ලෝකේ සිටිනා සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා බය නැත්තෝ වෙත්වා සුවපත් වෙත්වා මේ ලෝකේ සිටිනා සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා බය නැත්තෝ වෙත්වා සුවපත් වෙත්වා ඊළඟට අනන්ත සක්වල ඉන්න සියලු සත්වයෝ අනන්ත සක්වල ඉන්න සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා බය නැත්තෝ වෙත්වා සුවපත් වෙත්වා ඒ කියන්නේ අපි දන්න කියන ඔක්කොම සියලුම සත්වයෝ දැක්ක නොදැක්ක චූටි ලොකු ඒ වගේම හොඳ නරක ඒව කිසිම ભેදයක් නැහැ. කොහේ හරි ඉන්නවනම් යම් සතෙක් කොහේ හරි තැනක ඒ සියලුම සත්වයෝ සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා බය නැත්තෝ වෙත්වා සුවපත් වෙත්වා සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා බය නැත්තෝ වෙත්වා සුවපත් වෙත්වා සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා බය නැත්තෝ වෙත්වා සුවපත් වෙත්වා සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා බය නැත්තෝ වෙත්වා සුවපත් වෙත්වා සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා බය නැත්තෝ වෙත්වා සුවපත් වෙත්වා සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා බය නැත්තෝ වෙත්වා සුවපත් වෙත්වා
සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා බය නැත්තෝ වෙත්වා සුවපත් වෙත්වා සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා බය නැත්තෝ වෙත්වා සුවපත් වෙත්වා අපි සුවපත් වේවා කියනකොට තමන් හොඳට හිතන ඔක්කොම අනන්ත සක්වල ඉන්න සියලු සත්වයෝ කියලා. ඒ හැඟීම හදාගෙන ඔක්කොම සුවපත් වේවා කියලා හිතනවා. පතුරවනකොට හොඳට බලලා තමන්ගේ පැත්තලා ඈතට යනකත් සියලු සත්වයෝ ඔක්කොම සුවපත් වෙත්වා. නැත්තම් වෛර නැත්තෝ වෙත්වා කියලා. නැත්තම් බය නැත්තෝ වෙත්වා කියලා. හොඳට හිතන්න. මේ හැඟීම තමන් තුළ හොඳට තියාගන්න. නිවෙන්න, සැනසෙන්න, සැහැල්ලු වෙන්න, මෘදු වෙන්න, මෙලෙක් වෙන්න. ඒ කරන වැඩේ හරියට කරන්න. ඍජුව. හොඳට ප්‍රගුණ වෙන්න. හරියටම නිශ්චය කරගන්න. මේමයි කරන්න කියලා එකට උත්සාහ කරන්න. සිහිය ඒ අරමුණේම තියාගන්න, වෙන ඒවට යන්න දෙන්න එපා. හිත එක්තැන් කරගන්න මෛත්‍රියටම. වචන වෙනස් වුණාට මෛත්‍රිය තියෙන්න ඕන තමන් තුළ. ඒ වගේම නුවණින් බලන්න මොකක්ද මේ කියලා. මේම කරාම වෙන්නේ කොහොමද කියලා. නැවත සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා බය නැත්තෝ වෙත්වා සුවපත් වෙත්වා සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා බය නැත්තෝ වෙත්වා සුවපත් වෙත්වා සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා බය නැත්තෝ වෙත්වා සුවපත් වෙත්වා මෛත්‍රිය වඩනකොට අපි මෛත්‍රී භාවනාව නම් කරන්නේ එදිනදා ජීවිතේ වෙන වැඩ කරද්දී අනික හැම වෙලාවකදී මෛත්‍රී සහගත වෙන්න ඕනේ. ඉගෙන කිසිම කෙනෙකුට හොඳ කෙනෙකුට නරක කෙනෙකුට හොඳත් නරකත් නැති මධ්‍යස්ථ කෙනෙකුට අපි මෛත්‍රිය වඩන්න ඕනේ. ඒ අය කෙරෙහි නුරුස්නා ගතියෙන්න බෑ.
කායෙක්වත් කේන්ති ගන්නත් බෑ. කාගේවත් අයහපත හිතන්නත් බෑ. කාගේවත් තිරසන් සතෙක්ගේවත් කාගේවත් අයහපතක් හිතන්න බෑ. අපිට කවුරු හරි ගැහුවත් එයා ගැනත් මෛත්‍රී සිත තියෙන්න ඕනේ. අපි මරන්න ආවත් එහෙමයි. මැරුවත් එහෙමයි. එහෙම නැත්තම් මේක ප්‍රායෝගිකව කරන්න බෑ. එහෙනම් හැම මොහොතකම තියෙන්න ඕනේ. ඉඳගෙන වඩනවා විතරක් නෙමෙයි. ඇවිදිනකොටත්, හිටගෙන ඉන්නකොටත්, නිදාගෙන ඉන්නකොටත්. ඒ හැම මොහොතකම මෛත්‍රිය Taman තුළ තියෙන්න ඕනේ. ඒ කියන්නේ ජීවිතේ මෛත්‍රිය බවට පත් වෙන්න ඕනේ. ඒකයි රූපාවචර ධාන කාමභෝගී ගියන්ට කරන්න බැරි. නැත්නම් මෛත්‍රිය හරියට වඩන්න බැරි. ඒගොල්ලන්ට වැඩ තියෙනවා. ගෙවල් වල වැඩ කාමයේ යෙදෙනවා. කාමයේ යෙදෙනවා කියන්නේම නීවරණයක්. එතනම නීවරණයක්. ඒක තියාගෙන නීවරණයටපත් කරන්නේ කොහොමද? නීවරණ අයින් කරන්න විදියක් නැහැ. ඉතින් ඒයටත් ඒ උනාට මෛත්‍රිය වඩන එක ලාභයක් තියෙනවා. මූලික මට්ටමේ තරහා යන එක අඩු වෙයි. හිතේ සැනසීමක්, සැහැල්ලුවක් යම් වෙලාවකට හරි ලබා ගන්න පුළුවන්. හැබැයි ස්වාමීන් වහන්සේලා හැටියට අපි මෛත්‍රිය වඩන්න ඕනේ නිවන සඳහා. එහෙනම් නිවන් දකින්න උපක්‍රමයක්, උපකාරයක් හැටියට සමත භාවනාවක් හැටියට මෛත්‍රිය වඩන්නේ. ඒක තුලින් විදර්ශනාව කරන්නත් පුළුවන්. එතකොට සමත විදර්ශනා දෙකම කරන්නත් පුළුවන්. මේ මෛත්‍රියම යොදාගෙන. එහෙනම් මේ වෙලාවේ හොඳට හිතලා බලන්න. අපේ හිතේ මොනවා හරි කසට දේවල් තියෙනවද කියලා. හිතට එක එක අරමුණු එන්න ගත්තද කියලා. එමෙන්න ඇවිල්ලා තියෙනවා නම් බලන්න ඒක ආවේ කොහමද කියලා. ඒක මුල කොහෙද තියෙන්නේ කියලා. මුල හොයාගෙන ගලවලා දාන්න. ආවි රාගයක් නම්, ද්වේෂයක් නම්, මෝහයක් නම්. මේකේ මෛත්‍රී භාවනාවෙන් නැත්නම් භාවනාවෙන් අපි නැගිටවන්නේ. එහෙනම් අපිට ඒකෙන් අපි ඉවතට ඇදලා දාන්නේ හැම වෙලාවෙම නීවරණයකින්. එහෙම නැත්නම් රාග, ද්වේෂ, මෝහ වලින් එකම අර්ථයේ වචන වෙනස් වුණාට. හොඳයි. නැවතත් අපි සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා, වය නැත්තෝ වෙත්වා, සුවපත් වෙත්වා. සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා, බය නැත්තෝ වෙත්වා, සුවපත් වෙත්වා. හිත හැකිලෙන් එනවා නම්, කම්මැලිකමක් නැත්තම් අලසකමක් එනවා නම් ඒ නීවරණයක් වෙලා තියෙන්නේ. පොඩ්ඩක් උත්සාහය වැඩි කරන්න. සෘජු වෙන්න, කෙලින් වෙන්න. ඒකට තියෙන කැමැත්ත, ඡන්දය වැඩි කරගන්න. හොඳට ඡන්දයෙන් ඒ කැමැත්ත යොදාගෙන උත්සාහය වැඩි කරන්න. සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා, බය නැත්තෝ වෙත්වා, සුවපත් වෙත්වා. ඒ හිඩස් තියෙන්නේ, හිස් වෙලාවක් තියන්නේ ඒ වෙලාවේ හොඳට පතුරව ගන්න. ලෝකෙටම, අනන්ත සක්වලටම, අනන්ත සක්වල ඉන්න සියලු සත්වයන්ට මෛත්‍රිය පතුරවන්න. ඒක ප්‍රමාණයක් කියන්න බෑ. අනන්ත සක්වල කොහොමද ප්‍රමාණයක් කියන්නේ? ඉන්න සියලුම සත්වයෝ. ඒ කියන්නේ හරියට
අපි අහසට ටෝච් එකක් ගැහුවා වගේ. අහස ටෝච් එකක් ගාව වදින තැනක් නැහැ. අපිට පේනවා ටිකක් දුරට යනවා ඊට පස්සේ කොහෙද ගිහිල්ලා එක වැදිලා ඉවර වෙන්නේ. එතන බිත්තියක් නැහැ. ඒ වගේ අනන්ත සක්වල කියනකොට ඉවරයක් නැහැ. නම් සියලු සත්වයෝ කියනකොටත් ඉවරයක් නැහැ. ඉවරයක් පෙන්වන්න බෑ එමුණොත් ඒක අනන්ත නෙමෙයිනේ. එනම් අනන්ත කියන්න බෑ ඒක අන්ත තියෙනවා. අනන්තයි. අන්තයක් නැහැ. ඒ තරම් දුරට. එහෙනම් අපිට පුළුවන් තරම් දුරට අපි මෛත්‍රිය පතුරවනවා. සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා භය නැත්තෝ වෙත්වා සුවපත් වෙත්වා සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා භය නැත්තෝ වෙත්වා සුවපත් වෙත්වා සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා භය නැත්තෝ වෙත්වා සුවපත් වෙත්වා සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා භය නැත්තෝ වෙත්වා සුවපත් වෙත්වා සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා භය නැත්තෝ වෙත්වා සුවපත් වෙත්වා සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා භය නැත්තෝ වෙත්වා සුවපත් වෙත්වා සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා භය නැත්තෝ වෙත්වා සුවපත් වෙත්වා සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා භය නැත්තෝ වෙත්වා සුවපත් වෙත්වා සියලු සත්වයෝ
වෛර නැත්තු විත්වා බය නැත්තු විත්වා සුවපත් වෙත්වා සියලු සත්වයෝ වෛර නැත්තු වෙත්වා බය නැත්තු වෙත්වා සුවපත් වෙත්වා සියලු සත්වයෝ වෛර නැත්තු වෙත්වා සියලු සත්වයෝ බය නැත්තු වෙත්වා සියලු සත්වයෝ සුවපත් වෙත්වා සියලු සත්වයෝ වෛර නැත්තු වෙත්වා බය නැත්තු වෙත්වා සුවපත් වෙත්වා සියලු සත්වයෝ වෛර නැත්තු වෙත්වා බය නැත්තු වෙත්වා සුවපත් වෙත්වා සියලු සත්වයෝ වෛර නැත්තු වෙත්වා බය නැත්තු වෙත්වා සුවපත් වෙත්වා ඕමම ඉඳගෙන දැන් සංසන්දනය කරලා බලන්න. භාවනාව පටන් ගන්න ඉස්සෙල්ලා තිබුණ ගතියයි දැන් තියෙන ගතියයි නිමිලද කියලා බලන්න. හිත කය සැහැල්ලුද කියලා බලන්න, නිබරද කියලා බලන්න. ඒ වගේම හිතේ සතුටක් ප්‍රීතියක් තියනවද කියලා බලන්න, ප්‍රමෝදයක් සැහැල්ලුවක් තියනවද බලන්න. නිබර ගතියක්, බර නැති ගතියක්, කය සැහැල්ලු වෙලා, හිතත් සැහැල්ලු වෙලා සැනසීමක් තියනවද කියලා බලන්න. හොඳ කර්මන්නේ ස්වභාවයක්, යනුව හොඳට හිතයි කය දෙකම වැඩට සුදුසු ගතියක්, ප්‍රගුණ බවක් තියනවද බලන්න. ඒ කරන දෙයට ඒ වගේම හිත බාහිරට යන්නේ නැද්ද කියලා බලන්න. අන්න එහෙම අපි හැම භාවනාවකටම පස්සේ අපි බලන්න ඕනේ තක්සේරු කරලා මොකද්ද වෙලා තියෙන්නේ කියලා. යම් වෙලාවක තේරුනොත් එහෙම සැහැල්ලුවක් නැහැ, එහෙම විවේකයක් නැහැ, එහෙම නිවීමක් නැහැ, එහෙම මෘදුභාවයක් නැහැ, එහෙම නිබර ගතියක් නැහැ, එහෙම සැනසීමක් නැහැ, එහෙම සෘජු භාවයක් නැහැ, ප්‍රගුණ බවක් නැහැ, එහෙම වැඩට සුදුසු ගතියක් නැහැ. තාමත් හිත යාට මෙයාට පැද්දෙනවා, අපිට ඕන විදිහට පාලනය වෙන්නේ නැහැ. එහෙමනම් අපි
අපේ දෝෂයක් තියෙනවා. අපි ඒක හදාගන්න ඕනේ. අපේ හිත බාහිරට යනවා. එහෙම නැත්නම් මේ මොහොතේ නෑ හිත. අතීතයට යනවා, එහෙම නැත්නම් අනාගතයට යනවා. එහෙම නැත්නම් අපි තමන් කෙරේ ගැටිලා ඉන්නේ. තමන් කෙරේ ගැටිලා. එහෙම නැත්නම් බාහිර කෙරේ ගැටිලා. නැත්නම් මේ ධර්මයේ කෙරේ ගැටිලා. එහෙම නැත්නම් මෛත්‍රියට ගැටිලා. ඒක කරන්නේ කැමැත්තෙන් නෙමෙයි. ඒ කැමැත්ත ඇති කරගන්න. මොකද්ද අඩුව බලලා ඒ වැරද්ද හදාගන්න. බාහිරයට යනවා නම් ඒක නවත්තන්න. තමන් ගැන හිතන්න එපා. එතකොට තමන් කෙරේ ගැටීමක් එනවා නම් එන්නේ. ඒ වෙලාවට නෙන්නේ අපි කරන වැඩේටම සිහිය තියන්න. ඒ කියන්නේ මෛත්‍රිය කරනකොට මෛත්‍රියට සිහිය තියන්න. ඒ හොඳටම ඇති. වෙන ඒවා හිතන්න එපා. ජීවිතේ මෛත්‍රියක් කරගන්න. වෙන මොනවාටවත් එන්න දෙන්න එපා. ඒව හිතන වෙලාව නෙමෙයි මේ මෛත්‍රිය හිතන වෙලාව. සියලු සත්‍යයන්ට වෛර නැතුව, බය නැතුව සුවපත් ඉඳින්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ හොඳට ඉඳිත්වා කියලා. ඒකට වෙලාවයි මේ අනිත් දේවල් ආවට ගන්න එපා. මොනවා ආවත් අතාරින්න. හොඳ එකක් වුණත්, නරක එකක් වුණත්, හොඳ නරක නැති දෙයක් වුණත් බලන්න. වැඩිපුර වීරිය කරොත් වීරිය දැඩි කරන්න ගත්තොත් හිත නොසන්සුන් වෙනවා. සංසුන්කම නැති වෙලා යනවා. වීරිය අඩු වුණොත් හිත හැකිලෙනවා, කුසීත වෙනවා. බලන්න දෝෂය එතනද තියෙන්නේ කියලා. එහෙම නැත්නම් ශ්‍රද්ධාවද කියලා නිශ්චය කරගෙන නැහැ හරියට මේක කරන විදිය. මේක හරියි කියලා විශ්වාසයක් නැහැ. එහෙමනම් ඒක නිශ්චය කරගන්න හරියටම. ඒ වගේම අපේ සිහිය එමේ දුවනවා. සිහිය කරන වැඩේට තියාගන්න. සිහිය උපස්ථාන කරන්න හැම වෙලාවෙම මේ භාවනාවටම උපකාරයට කරගන්න සිහිය. ඒ සිහිය යන්න දෙන්න එපා. සතිය දියුණු කරන්න. ඒ වගේම හිත එක්තැන් කරගන්න. භාවනාවෙම නැත්තම් මෛත්‍රියම. ඒ වගේම මනාව දකින්න, දැනගන්න, මනාව තේරුම් ගන්න, ප්‍රඥාවෙන් තේරුම් ගන්න. හොඳට නුවණින් විමසලා බලන්න. යන විදිය හරිද කියලා. ඔන්න ඔය විදියට ඉන්ද්‍රිය වඩන්න. කරන මෛත්‍රියත් එක්ක ඉන්ද්‍රිය වඩනවා. ඒ අපේ ඉන්ද්‍රිය අඩුකමක් ඉඳ තමයි භාවනාවෙන් පිටට යන්නේ. ඒ හින්දා අපි මෛත්‍රිය යොදාගෙන අපි ඉන්ද්‍රිය වඩනවා. ඊට පස්සේ අශ්‍රද්ධාවෙන් කම්පා නොවන කමට මට්ටමට හිත හදා ගන්න ඕනේ. කොයිලා ශ්‍රද්ධාව එන්නෙම නැති වෙන්න. ශ්‍රද්ධා බලයක් කරගන්න ඕන. වීරියත් එහෙම තමයි. අපේ උත්සාහය කම්මැලිකම, කුසීතකමට කිසි වෙලාවක යන්න නැති වෙන්න. හැකිලීමට යන්න නැති වෙන්න. වීරිය බලයක් කරගන්නවා. සිහියත් එහෙම තමයි. අපි හොඳට සිහිය තියාගන්නවා. ඒ සිහිය පිරට යන්න නැති වෙන්න. කොයිලාවකවත් සිහිය අසිහියට යන්න නැති වෙන්න. අසිහිරියොත් ප්‍රමාදයටපත් වෙනවා. සිහියේ ඉන්නවා නම් අපි අප්‍රමාදයි. ප්‍රමාද නැහැ. එහෙනම් සිහිය ඒ විදියට ඒක උපස්ථාන කරනවා. මෛත්‍රියට කොහොමද පිටට යන්න නොදී. ඊට පස්සේ හිත එක්තැන් කරගන්නවා. කොයි තරමටද නොසන්සුන් නොවෙන්නම, අනවධානය ඇති නොවෙන්නම ඒ තරමට හිත එක්තැන් කරගන්නවා. සමාධි බලය වශයෙන්. ඊළඟට අවිද්‍යාව, මෝඩකමට යන්නේ නැති වෙන්න ප්‍රඥාව වඩනවා. ඔන්න ඔය විදිහට බල වඩන්න පුළුවන්. ප්‍රඥා බලය. මේ භාවනාව තුළින්ම ඉන්ද්‍රියත් වඩන්න පුළුවන්, බලත් වඩන්න පුළුවන්, බොජ්ජංගත් වඩන්න පුළුවන්, ආර්ය අෂ්ටාංග මාර්ගයත් වඩන්න පුළුවන්. ඉර්ධිපාදත් පුළුවන්, සම්‍යක් ප්‍රදානත් පුළුවන්.
බලන්න හොඳට විමසලා මේ වෙලාවේ එහෙම කරන්න පුළුවන්ද කියලා. අපේ අඩුව එතකොට අපිට හරියනවා. අඩුවක් තිබුණා නම් ඒක විසඳෙයි. ඒකටයි බුදුරජාණන් වහන්සේ බෙදලා පෙන්නලා තියෙන්නේ සද්ධර්මය කියලා. සතර සතිපට්ඨාන, සතර සම්‍යක් ප්‍රදාන, සතර ඉර්ධිපාද, පංචේන්ද්‍රය, පංච බල, සප්ත බොජ්ජංග ආරෂ්ඨාංග මාර්ගය කියලා. එහෙනම් අපි මේ වෙලාවේ ඉන්ද්‍රිය වඩනවා නැත්නම් බල වඩනවා. මෛත්‍රිය යොදාගෙන මෛත්‍රියත් එක්ක අපි කරන්නේ බොජ්ජංග වඩන එක. එහෙම නැත්නම් ආරෂ්ඨාංග මාර්ගය වඩන එක. එහෙම නැත්නම් සම්‍යක් ප්‍රදාන, ඉර්ධිපාද. ඒවා ඉගෙනගෙන භාවනාවට යොදා ගන්නවා. එහෙමයි වැඩෙනවා කියන්නේ. වඩනකොට අඩුපාඩුවක් තියෙනවා නම් අපි බලනවා කොතනද ප්‍රශ්නේ කියලා. ඉන්ද්‍රිය වඩනකොට ඉන්ද්‍රිය හොඳට දැනගෙන ඉන්න ඕනේ. ඉන්ද්‍රිය දැනගෙන එහෙනම් අපේ ශ්‍රද්ධාව නැහැ. ඒකයි මේ පිටට යන්නේ. මේ භාවනාවෙන් හිටින්නේ නැති අපි නිශ්චය කරගෙන නැහැ. එහෙනම් ශ්‍රද්ධාව වඩා ගන්නවා. හොඳට නිශ්චය කර ගන්නවා. කලන මිතුරෙක් ඇසුරු කළා ඒ සද්ධර්මය අහලා ඒ විදිහට හිතලා ඒ මග යනවා. ඒකට කියනවා කල්යාණ මිත්‍ර සේවනය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම ප්‍රතිපදාව. එහෙම නැතුව අපිට හිතන දේවල් කරන්නේ නැහැ. ඊට වීරියත් එහෙමයි. හොඳට වීරිය ගැන ඉගෙනගෙන මොකද්ද වීරිය කියලා දැනගෙන ඉන්න ඕනේ. සතර සම්‍යක් ප්‍රදාන වීරිය. ඒ කියන්නේ තව ටිකක් එහාට ගියොත් විරිය ඉන්ද්‍රිය, විරිය බලය, විරිය සම්පොඥංගය, එහෙම නැත්නම් සම්මා වායාම ආරෂ්ඨාංග මාර්ගය. නූපන් අකුසල් නූපදීමට, උපන් අකුසල් ප්‍රහාණයට, නූපන් කුසල් උපදවා ගැනීමට, උපන් කුසල් වැඩි දියුණු කිරීමට. එහෙනම් අපි මෛත්‍රිය වඩන්නේ අකුසලයේ එන්න නොදී ඉන්න ඕනේ. තියෙන අකුසලයක් ප්‍රහාණය වෙන්නත්. කුසලය හදාගෙන රැක ගන්න, දියුණු කරන්න. නම් අපි හැම වෙලාවෙම බලනවා අකුසල් පැත්තට එන ඒවා අයින් කරන්න. මේ වගේ මෛත්‍රිය වඩනකොට කාමාවචර කුසලයක් අතාරින්න ඕනේ. ඒකත් මේ වෙලාවේ හානියක්මයි. එන භාවනා කරනවා නම් චෛත්‍ය වඳින්න යන්න එපා. වැඩක් නැහැ. අපිට දවසම මෛත්‍රියෙන් ඉන්න පුළුවන් නම් ඒ මෛත්‍රී භාවනාවට ඒක හානියක්මයි. මිනිස්සු අතරට ලෝකෙ අතරට යන එක. පුළුවන් තරම් විවේකයටපත් වෙන්න. මිනිස්සුන්ට මුණ ගැහෙන්න එපා. පුළුවන් තරම් මග ඇරලා ඉන්න. හාමුදුරන් දාන ටිකක් ගන්න යන්න වෙනවා. ඒ අර අනික් වෙලාවට පුළුවන් තරම් අයින් වෙලා ඉන්න ලෝකෙන් හැම වෙලාවකම මෛත්‍රියෙන් ඉන්න. ජීවිතේ මෛත්‍රියක් කරගන්න. ලෝකෙන් ඈත් වෙලා ලෝකෙටම යහපතක් කරන්න. දෙවි මිනිසුන්ටම යහපතක්. විශේෂයෙන් මේ වගේ කාලෙක ලෝකෙ පිරිහිලා යන කාලෙක, මේ රටවල් පිරිහිලා යන කාලෙක අපි හොඳට මෛත්‍රිය වැඩුවොත් අපිට විතරක් නෙමෙයි ලෝකෙටත් යහපතක් වෙයි. ඇයි? දෙවියන් බලාගන්නේ දෙවියන්ගේ පිහිට රැකවරණය හම්බ වෙනවා. දිව්‍ය ආරක්ෂා කරනවා. එතකොට අපිව විතරක් නෙමෙයි ආරක්ෂා කරන්න වෙන එක අතුරු ඵලයක් හැටියට වටා පිටාවටත් ඒ ආරක්ෂාව හම්බ වෙනවා. හරියට වැස්ස නැත්තම් වැස්ස දෙනවා නම් කවුරු හරි මෛත්‍රිය වඩනකොට එයා ගැන හිතලා ඒ වැස්ස අනිකයටත් හම්බ වෙනවා. පීඩාවක් තියෙනවා නම් පීඩාව දුරු කරන වෙන පීඩාවක් නම් ඒ පරිසරයට මේ ලාභය හම්බ වෙනවා. ඒ හින්දා දිගට මෛත්‍රිය වඩන එක හොඳම දෙයක් මේ වගේ කාලෙක. හැමෝම යොමු කරන්න පුළුවන් නම් දන්න කියන ඔක්කොම. එනම් නැවත වතාවක් සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා
බය නැත්තෝ විත්වා සුවපත් වෙත්වා සියලු සත්වයෝ වෛර නැත්තෝ විත්වා බය නැත්තෝ විත්වා සුවපත් වෙත්වා සියලු සත්වයෝ වෛර නැත්තෝ විත්වා බය නැත්තෝ විත්වා සුවපත් වෙත්වා භාවනාව නැවැත්තුවත් ඒ හැඟීම තියාගන්න. නැගිට්ටත් නැගිටලා ගියත් සියලු සත්වයෝ වෛර නැතුව බය නැතුව සුවපත් විඳිත්වා කියලා. ඒ හැඟීමෙන් එකටම ඉන්න. හොඳයි. එහෙනම් දැනට නවත්තමු.